තිබෙන අයවරත් සාර්ථක වන්නේ නැහැ. පිත්ත පරේමින් පන්දුවේ කරුණ ලකින්න වෙත ඇදී ගියේ කසුන් මදුරංග අංක 10 පිටිකරවා ලෙස කඩා පිටියට පැමිණියේ. කසුන්ට කරන්නට දෙයක් නැහැ. කසුන් දන්නවා කඩුල්ල ආරක්ෂා කරනවා ඇරෙන්නට. දැන් ඔහුට කරන්නට දෙයක් නැහැ. අවසන් පන්දුව තුලත් ආරක්ෂාකාරී පහරක්. නමුත් ඔබ දකින්නට ඇති ප්‍රිය ප්‍රේක්ෂකෙනි සජීව විකාශය නරඹනවා නම් කසුන්ගේ පාද චලනයක් තිබුණේ නැහැ. පන්දු පහරාල එල කරලාදී පාද දෙක එකතැන තබාගෙනයි පන්දුවට පහර දුන්නේ. පන්දු වාර 3ක නිමාව ලකුණු 11යි කඩලු 8ක් බිඳ වැටි. දැන් අවසන් පන්දු වාරයට ලකුණු 64ක් ලබා ගත යුතුයි තරංගයේ ජයග්‍රහණය කිරීම සඳහා. මීළඟ කණ්ඩායම් දෙක සූදානම් විය යුතුයි තරංගයේ ක්‍රීඩා කරන්නට. මේ තරංගයේ අවසන් වූ විගස ආයිම තරංගයේ ක්‍රීඩා පිටිය තුළ ආරම්භ කරන නිසා සූදානම් විය යුතුයි කණ්ඩායම් දෙක අවසන් පන්දු වාරයට ලකුණු 64ක් සමවන්න අවශ්‍යයි. ST ක්‍රියේටිව් සඳරු මේ තරගමාලාවේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරද්දී දැන් ප්‍රධාන ඡායාරූප ශිල්පියාගේ උපදෙස් මත පසිදු උදයංගමෙහි తాවකාලික ඡායාරූප ශිල්පියෙකු හැටියට වැඩ කටයුතු කරමින් සිටින දක්ෂ විස්තර විචාරකවරයා අනුව විශ්වම ST ක්‍රියේටිව් සඳරුටත් ස්තුතිය විය යුතුයි. මා විශ්වාස කරන අමිල මදුශංක බොහෝ දුරට ඔහුව හෝමාගම ප්‍රීමියර් ලීග් තරගමාලාවේ ඡායාරූප ශිල්පියෙකු හැටියට භාවිතා කරાવી. නෙත්මින කවිශාන්වත් මතක් කර යුතුයි. මෙහි නැති වුණත් නෙත්මින තමයි හෝමාගම ප්‍රීමියර් ලීග් මුල් අදියරේ සිටම ඡායාරූප ශිල්පියා හැටියට කටයුතු කරේ. නමුත් සඳරුටත් බොහෝ දුරට අවස්ථාවක් ලැබෙවි. දක්ෂ යෝන් ඡායාරූප ශිල්පියාටත් මෙහි හෝමාගම ප්‍රීමියර් ලීග් තරගමාලාවේ පවා ඡායාරූප ගත කරන්නට දැන් ලකුණු 4ක් ලකුණු සටහනට එකතු වුණා. දිවැලිස් මුල් ලකුණු ලකුණු 4ක් යයි විශ්වාස කළා පිටිකරවා. නමුත් අතරසීම මාසන්නේදී පන්දුව නතර කරගෙන තිබෙන අනු මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 12යි දිවැලිස්. තවත් ලකුණු 63ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. හොඳ පන්දුවක් ඉවර යමු කර දුන්නා. පාදී පන්දුව දැවටුනේ. නමුත් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මියුරු දුලන්ත සෑන සතුටින් මේ පන්දු වාරයක අතර. ඔහු දන්නවා තමාට පීඩනයක් නැහැ. ලකුණු 60කටත් එහා ලබා ගත යුතුයි. ඒ නිසා මේ තරගය තුළ තමන්ගේ කණ්ඩායම ජයග්‍රාහී මාවතේ දැන් සිටින නිසා පීඩනයකින් තොරව ඔහු බොහොම නිදහසේ මේ පන්දු වාරය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දිවෙනවා ඕවර් ද විකට් ආකාරයෙන්. වරත් හොඳ පන්දුවක් අපරීක්ෂාකාරී පහරක් කෙල කරන්නේ. පන්දුව ඇදියනවා තර්ඩ් මෑන් කලාපයේ 240 සීමාව අස්සන්නට. පන්දුව නතර කරගනිද්දී පාස්සේ එක ලකුණක් කලාපෙති කරවන් ප්‍රතිමාරු කරගන්නවා. එම ලකුණත් සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා ඉහළ නැංගී තිබෙනවා. දි වැලිස් පන්දු වාර 3කුත් පන්දු 4ක් අවසන් වුණා. අවසන් පන්දු වාරය තුල අප රැඳී සිටින අවසන් පන්දු වාරී පස්වන පන්දුව තුල දැන් යලි සූදානම් වෙනවා මියුරු දුලන්ත ඊළඟ පන්දුව යොමු කරන්නට. වරත් හොඳ පන්දුවක්. එවරත් ඉතාමත් හොඳ පන්දුවක් මියුරු ඩිලන්ත යොමු කර දුන්නේ. පිටිකරවා පාලනය කළා එමෙ පන්දුව තුළ කසුන් මදුරංගව මේ තරගමාලාවේ කණ්ඩායමක් ලබා ගන්නා විශාලතම ජයග්‍රහණය අභියසයි ප්‍රිය හිතවතුනි. දැන් රැඳී සිටින්නේ සත්කාරක සික්සික්මා කණ්ඩායම. තවත් ලකුණු 62ක් ලබා ගත යුතු එක පන්දුවයි ඉතිරි වී තිබෙන්නේ දි වැලිස් පිටිකරුවන්ට මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. නමුත් ඉවර ඩ්‍රයිව් පහරක් කෙල කරත් ලකුණක් කරා පැතිමාරු කරගන්නේ නැහැ. හොරණ ප්‍රීමියර් ලීග් සීසන් 1 මේ දින දෙක පුරා මෙතෙක් කණ්ඩායමක් ලබාගත් දැවැන්තටම ජයග්‍රහණය ලකුණු 61ක ජයග්‍රහණයක් ලබා ගන්නා සික්සික්මා කණ්ඩායම. ඔහුගේ නෙට් රන් රේට් එකේ විශාල වෙනසක් සිදු වේවි මා විශ්වාස කරන ආකාරයට. ප්‍රසාද ලකුණු දෙක පමණක් නොවේ ඔවුන්ගේ දල් ලකුණු ලබා ගැනීම වේගය සෑහෙන ඉහළ යාවි. ඒ ලබාගත් ජයග්‍රහණය සමග චලක සහ ධනුෂ්ක ගුණසේකරගේ පිටිකරණ ඉනිම පැහැදිලිවම ඒ තරගය තුළ කැපී පෙනෙන තත්ත්වයක් ඇති කළා. ඔවුන් දෙදෙනා ලකුණු 74ක් දක්වා සික්සික්මා පිටිකරණ ඉනිම රැගෙන යාම මේ තරගය තුළ යලි දී විලියම්ස් ක්‍රොඩිකාට හිස ඔසවන්නට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. අනුව තීරණාත්මක තරගයක් එසේ අවසන් වදී මා සූදානම් වනවා විස්තර විචාරක අසුනේ වෙනසක් යලි සිදු කරමින් මගේ සහෝදර විස්තර විචාරකවරයාට විස්තර විචාරක අසුන බාර කරන්න කැස්බෑව ආසනයෙන් අභිවරි අපූර්ව හඬ පෞරුෂයක් මේ තරගමාලාවේ විස්තර විචාරකව හැටියට එකතු වෙමි. තරගමාලාවේ හරි අපූර්වට රස ගන්නන ලාංකේය සැහැල්ලු පන්දුවේ දශක දෙකකටත් වැඩි අත්දැකීම් තිබෙන විස්තර විචාරකයෙකු හැටියට මා දීර්ඝ කාලීන මිත්‍ර ජ්‍යෙෂ්ඨ විස්තර විචාරක චන්ද්‍ර රවින් මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා. මෙතෙන් සිට උණුසුම් තරග තතු ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න ස්තුතියි.
ස්තුති චින්තක සාර්ථක තරගමාලාවක් හොරණ සික්ස් සිග්මා යෞවන සමාජ සංවිධානය කරන මේ දවන්ත හොරණ ප්‍රීමියර් ලීග් සාර්ථක තරගමාලාවේ අවසන් දින දෙවන දිනය තුලයි අප තරග පවත්වමින් තිබෙන්නේ මේ ජෝසප් 93 ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිතිකරන ආරම්භ කරන උඩ පන්දුවක් රාය ගන්න අවස්ථාවක් නැහැදී තරගමාලාවේ නිවේදනය කරන්නට කල්පනා කරනවා ස්කයි කිංස් කණ්ඩායම් නායකතුමන් සහ ටීම් ෆීනික්ස් නායකතුමන් ඉක්මනින් මේ ස්ථානයට පැමිණෙන්න යනුව මේ සාර්ථක තරගමාලාවේ අනෙක් තරගය තරග කරන්න කාසිය වාසිරු ගාවන්න මේ ජෝසප් සූදානම් දකුණු පිතිකරුවා දිනේ සාර්ථකම පිතිකරුවා බාරසිය කණ්ඩායම් තුල පත් වී තිබෙනවා මේ පිතිකරින් මුතුලත් හොඳින් පන්දුවල පාර දෙමින් සිටින අයුරු දැක ගන්න තිබෙන ලකුණු තත්වය ලකුණු 8යි පන්දු 3ක් පමණයි ප්‍රථම පන්දු වාරය යොමු කර තිබෙන්නේ සාර්ථක පන්දුවක් අවකාශයක් නැවදී පිටේ දවටා ගන්නට විශ්වාසනීය මගහැර ගිය පන්දුවක් ජෝසප් 93 ක්‍රීඩකයන් කාසිය වාසිය ජය ගන්න අනතුරු තීරණය කළා පළමු පන්දුවට පාර දෙන්නට මෙතෙක් කණ්ඩායමක් ගත් තීන්දුවට හාත්පසින්ම වෙනස් තීන්දුවක් ලබා ගත්තේ දැන් පන්දුවට පාර දෙන ජෝසප් ක්‍රීඩකයන් ලකුණක් ලබා ගන්න හැකියාවක් නැහැ ලකුණු තත්ත්වය ලකුණු 8යි පළමු පන්දු වාරයේ පන්දු 5ක් නිවාව දකින්නට ඒ අනුව දැන් සූදානම් අපගේ මේ නිවේදන ශිල්පියෙකු නව තාක්ෂණික පැත්තකට යොමු වීම අපට සෑහෙන වාසිදායක තත්ත්වයක් වූ ඡායාරූප ශිල්පියෙකු හැටියට අද දිනේ හොරණ ප්‍රීමියර් ලීග් තරගමාලාව තුල සිය රාජකාරිය ආරම්භ කරන ජෝසප් සාර්ථක පාරක් එල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගනිදී මුළු ලකුණු තත්ත්වය ලකුණු 14 සමාන ලකුණු 15 දක්වා වැඩි කරගෙන තිබෙනවා ලකුණු 15යි පළමු පන්දු වාරයේ තුල ජෝසප් ක්‍රීඩකයන් මේ අති සාර්ථක තරගමාලාවේ අනුව මේ දන මරණයට ගොදුරීමක් සිදු කරන අවශ්‍ය කලබලයක් දුටුවා ජෝසප් පිතිකරුවන්තයට ගමන් කරන්න උත්සාහ කිරීම අතිශය අවාසිදායක තත්ත්වයක් කෙසේදත් හොරණ ප්‍රීමියර් ලීග් දවන්ත සාර්ථක තරගමාලාව සමරු ඡායාරූප සකසා දීම සඳහා 6D ස්ටුඩියෝ අධිපතිතුමන් නලින් චාමර මැතිතුමන් අපූරු දායකත්වයක් ලබා දී තිබෙනවා සහ ක්‍රීඩක වෙන්දේසිය තුළ සියලුම ඡායාරූපගත කරන සිදු කරන්නට අනුග්‍රහ දක්වා තිබෙන්නේ 6D ස්ටුඩියෝ ගරු අධිපතිතුමන් නලින් චාමර මහත්මයාට ස්තුතිය ප්‍රණාමය ගෞරවපූර්වක කරනවා මේ දවන්ත රාජකීය හොරණ ප්‍රීමියර් ලීග් තරගමාලාව සාර්ථකව පවත්වන්නට අපගේ සංවිධායකවරු හොරණ සික්ස් සිග්මා සංවිධායකවරු සමග අත්වල් බඳ ගැනීම පිළිබඳව සාර්ථකව උත්සාහයක නියැලුණා ප්‍රශංසනීය උත්සාහයක නියැලුණේ පන්දු රැකෙන ක්‍රීඩකයා කෙසේදත් ගිලී ගිය උඩ පන්දුව එක ලකුණක් බවට පරිවර්තනය කරනවා ලකුණු 16යි පහරක් එල්ල කරමින් ලකුණු 6ක් හිමි කර ගන්නවා ලකුණු 22 දක්වා ලකුණු තත්ත්වය වැඩි කර ගන්නවා ජෝසප් 93 ක්‍රීඩකයන්ොත්
සටන්කාමී ලෙස මේ තරගමාලාව තුළ තරගය පාතන ඉක්මනින් තරගය පාතන මේ තරගය තරමක් මන්දගාමී අවුරින් කාලය වැඩි වශයෙන් ගත කරන්නට සිදුවන තරගයක් බාරයි දක්වන්නට තිබෙන්නේ. මේ වෙනටත් මිනිත්තු 4:00 ගත වී තිබෙනවා. විශ්වාසනීය පහරක් මිඩෝන් කලාපයට සෑන එපිටරවන්ට ස්ථානගත කරන්නේ එම දකුණත් පිතිකරවත් දැන් ජෝසප්ගේ දවියාම තුළ ස්ථාවර ලකුණු පොරක් නිර්මාණය කරන්න ඔවුන්ගේ පසුපෙළ පිතිකරුවන් සූදානම් අයුරු දක්වන්නට තිබෙන්නේ. විශ්වාසනීය ගණයේ පහරවල් එල්ල කරමින් වැඩි වටිනාකමක් එක් කර දෙන ලකුණු 6ක් කැඩිරයි සටහන් වන්නේ ලකුණු තත්ත්වය. ලකුණු 34යි. දුෂාන්ත සූදානම් මීළඟ පන්දුව පිළිගන්නට ඔව් පිට එල්ල කරන 4-6 පහරයි පිටෙන් එල්ල කරන දිනේෂ් එයානුව ඉසලු ප්‍රින්ටර්ස් කල්පනාකාරතුමන් දිනේෂ් මහත්මාණන්ට මේ ස්ථානයට ඉක්මනින් පැමිණිය යුතුයි. දිනේෂ් මහත්මාණන්ට මේ ආරාධනයක් ඉක්මනින් මේ ස්ථානට සම්බන්ධ වන්න. ඊයේ දිනේ පැවැත්වූ තරග අතර පළමු තරග 6 දක්ෂතම ක්‍රීඩකයාව තෝරා ගැනීමෙන් එම සහතික පත්‍රය සහ පදක්කම ලබා දෙන්නට ඉසල් ප්‍රින්ටර්ස් අධිපතිතුමන් දිනේෂ් මහත්මාණන්ට ඉක්මනින් මේ ස්ථානයට පැමිණෙන්නට අප ආරාධනා කරනවා. YS කණාම සහ ටීම් ෆීනික්ස් කණාම අතර තරගය සූදානම් ලකුණු තත්ත්වය ලකුණු 49යි. දැන් තරමක් ප්‍රශ්නයකට වැදී තිබෙන අපගේ සංවිධායක කරනොත් මේ නිවේදකවරයා ස්ථාවර රැකියාව අතහැර දමමින් ඔහු ඡායාරූප ශිල්පියෙක් හැටියට සිය ස්ථානය වෙන් කරවා ගැනීම තුළ දැන් සහතිකපත් බෙදා දෙන්නට නිවේදකයෙකු අපේ නිවේදක සංගමයෙන් කැඳවන්නට සිදු වී තිබෙන දක්වන්නට තිබෙන කෙසේ වෙතත් චින්තක දානායක තරග කීපයක් එක දිගට නිවේදනය කරමින් ඔහු යම් විවේක ගන්නට තත්ත්වයකට ගමන් කළ දිනේෂ් මහත්මාණන් ඉසලි ප්‍රින්ටර්ස් අධිපතිතුමන්ට අප ආරාධනා කරනවා මේ ස්ථානයට පැමිණෙන්නට. සාර්ථක පාරක් විශ්වාසනීය අයුරින් පිට ආශ්‍රමයෙන් තිබෙනවා. දැන් රවිනාත් සාර්ථක පාරවල් එල්ල කරන ඉක්මනින් තරග ආරම්භ කරන මේ 4 වන පන්දුවාරය එය දෙවියමා කැරට කියවෙන්නේ ලයිරු නවක
පියුමල් නාවක පිතිකරුවාගේ ක්‍රාපිටියට සම්බන්ධවන්නේ වමත් පිතිකරුවා සූදානම්. අවසන් පන්දුවාරයේ තුන්වෙනි පන්දුව පිළිගන්නට ලකුණු 56යි. ජෝසප් 93 පිතිකරුවාන්ගේ ලකුණු පූර්ව. පනස් හත්වන ලකුණත් වේගෙන් දිවගොස් ලබා ගන්නා උඩ පන්දුවක් රාගනයිදී තුන්වන විකටුවක් බිඳවනවා ජෝසප් 93 කණ්ඩායමේ. ඔවුන් ස්ථාවර ලකුණු පොරක් දැනටත් නිර්මාණය කර තිබෙනවා. මේ ක්‍රීඩා පිටිය තුළ ලකුණු 57ක් හිමි කරගත්තා. යානෝ දැන් අපට දැක ගන්න තිබෙන ඡායාරූප ශිල්පියා බලෙන් ක්‍රීඩකයන්ගෙන් ඡායාරූප ලබා ගන්න උත්සාහ කරමින් සිටින බවක් ඔහු ක්‍රීඩා පිටියට ගොස් සියලුම ක්‍රීඩකයන්ට පෞද්ගලික ඡායාරූප ලබා දෙන්න උත්සාහ කරමින් සිටිනවා. කෙසේදත් ලකුණක් පාසුවෙන් එක් කරගන්නවා. ඉනිමු තුළ අවසන් පන්දුවාරේ තීරණාත්මක අවසන් පන්දුව ජෝසප් 93 පිතිකරුවාන්ට ලකුණු 58යි. යම් හේකින් මේ පන්දුව තුළ සාර්ථක පාරක් එල්ල කරොත් ජෝසප් ක්‍රීඩකයන්ගේ විශ්වාසය තවත් වැඩි වන තත්ත්වයක් උදා වේ. වුන් මාගේ කියමනයන් සාධාරණයක් ඉෂ්ට කරමින් ලකුණු 60 සීමාවෙන් ඔබට ගමන් කරා ලකුණු 64ක් හිමි කරගත්තා. ලකුණු 65ක් අවශ්‍යයි තරගයේ ජය ගන්න හැකි ඉක්මනින් ජෝසප් 93 කණ්ඩායම පන්දු රකින්නට සම්බන්ධ යුතුයි. එයානෝ දැන් මේ කුඩා ඡායාරූප ශිල්පියා යොවුන් ඡායාරූප ශිල්පියා විමතියට පත් වුණා. තමන්ගේ ඡායාරූප කරන කැමරා එම ස්ථානයේ නොමැතිව කොයි ස්ථානයේද කෙසේදත් අපගේ නවක බඳවා ගැනීම සිදු කර ඡායාරූප ශිල්පියා දැන් ඉක්මනින් පන්දු රකින්නට සම්බන්ධ යුතුයි. ජෝසප් ක්‍රීඩකයන් පිටිය ආවරණය කරන ඉක්මනින් සම්බන්ධ වන්න. ඔබගේ සාකච්ඡාවන් සෑලා ක්‍රීඩා පිළිවෙල තුළ සිදු කරනවා නම් වඩාත් වටිනවා. මේ කාලය ඉතිරි කර ගන්න කෙසේදත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා සූදානම්. පිතිකරුණෝ ආරම්භ කරන්නට යානුව නව ඡායාරූප ශිල්පියා තමන්ට අත්දැකීම් බොහෝසේ එකතු කර ගන්නමින් තිබෙනවා. පොකුණුට ජනසිත ක්‍රීඩා පිටිය තුළ හොරණ සික්ස් සිග්මා යූත් කප් සංවිධානය කරන හොරණ ප්‍රීමියර් ලීග් තරගමාලාවේ තමන් ලද නැවුම් අත්දැකීම් අද දිනේ තමන් අතගැසූ අලුත් ඡායාරූප කරුණ ශිල්පයට මහඟු වටිනාකමක් එක් කර දෙන ආකාරයක් දා ගන්න තිබෙන්නේ. සූදානම් ලකුණු 65 ඉලක්කය සම්පූර්ණ කරන නිත්‍ය ආරම්භක පිතිකරුවන් දෙදෙනා ක්‍රාපිටියට සම්බන්ධ වී තිබෙන්නේ. සුපර් චැලෙන්ජර්ස් ආරම්භක පිතිකරුවන් දෙදෙනා සූදානම්. ලකුණු 65ක් පන්දු 24ක් තුළ ලක්ෂිත කඳවානේ පළමු පන්දු ආරම්භ කරන්නට වමත් පිතිකරුවා ෆුල් ටෝස් පන්දුව මගහැරී ගියා. කෙසේ වෙතත් ලකුණක් ලබා ගන්න උත්සාහයක් නැහැ. නෝ ස්ට්‍රයික් පිතිකරුවා නැවත ආපසු හැරී ගමන් කරන්නේ
සාර්ථක පන්දුවක් යොමු කරන්න අවකාශයක් නැහැ පිත්තේ. දවටා ගන්නට මේ වමත් පිතිකලා පළමු පන්දු දෙක තුලදී තරමක් පීඩනය කරන තුයි තිබෙන අයුරු දා ගන්න තිබෙන්නේ කෙසේ වෙතත් පන්දු 22ක් තුල දැන් ලකුණු 65ක් අවශ්‍යයි. තරගයේ ජය ගන්න සුපර් චැලෙන්ජර්ස් කණ්ඩායම තරග 3කට මුහුණ දී ඉන් තරග 2ක් ජයගත් අයියේ සික්සික්මා කණ්ඩායම අතර තරගයේ අවසන් නිමේෂය තුල පරාජයට පත් වුණා. ඔවුන් 4 වන තරගයයි මේ තරග කරමින් සිටින ජෝසප් 93 කණ්ඩායම සමග පුබුදු ඉන්දුවර ඉක්මනින් මේ ස්ථානට පැමිණෙන්න ජෝසප් 93 කණ්ඩායමේ ක්‍රීඩකයෙකු දැන් සුබදාය උදැසනක් දාබර තරග නරඹන්නේ ආමේ සුදනවන්නේ ඊයේ දිනේ පැය තරග වෙලේ තරගයේ විරාට හිමි පදක්කම් සහ උන්ට හිමි සහතික පාත්‍ර ලබා දීම සඳහා මම දැන් මේ ඉඩකඩ වෙන් කරවා ගන්නේ හොරණ ප්‍රීමියර් ලීග් සීසන් 1 තරග මාලාව තුල ඊයේ දිනේ පැවතු තරග වෙලේ තරගයේ වීරයා කුසලාන පිරිනැමීම සඳහා ආරාධනා කරනවා අප සම්බන්ධ වන හැටියට හොරණ ප්‍රීමියර් ලීග් තරග මාලාව සඳහා අනුග්‍රහක දායකත්වය එකතු කරලා ඒ වගේම කණ්ඩායම් මිලදී ගනිමින් කදිම ගණේ සහයෝගයක් ලබා දුන් මාගේ දීර්ඝකාලීන මිත්‍ර දිනේෂ් කුමාර මහතා ආරාධනා කරනවා අප හා සම්බන්ධ වන හැටියට සිලි ප්‍රින්ටර්ස් කළමනාකාරතුමා ආරාධනා කරන ඔබතුමාට කුසලාන සාධිකපත් සහ ඔවුන්ට හිමි පදක්කම් පිරිනැමීම සඳහා අප සම්බන්ධ වන හැටියට ඒ අනුව YS කණ්ඩායම සහ ෆීනික්ස් කණ්ඩායම අතර තරගය තුල තරගයේ වීරයාට හිමි කුසලානේ හිමි කරගන්නේ ඒ සංජීව ඔබට ආරාධනා කරනවා ඔබට හිමි පදක්කම් සහ සාතික පත් ලබා ගන්නට හැකි ඉක්මනින් මේ ස්ථාන සම්බන්ධ වන්න ඒ සංජීව අප සම්බන්ධ වන හැකි ඉක්මනින් ඒ වගේම සුපර් චැලෙන්ජර්ස් එවගේ බඩවිට සාක්ෂි සහ හොරණ යුනයිටඩ් කණ්ඩායම අතර තරගයේ වීරයා හිමි කරගන්නේ ලහිරු සම්පාත් ඔබයි එම තරගයේ වීරයාට හිමි සාතික පත්‍රය සහ පදක්කම් හිමි කරගන්නේ ඔබට ආරාධනා කරනවා හැකි ඉක්මනින් මේ ස්ථාන සම්බන්ධ වන ඒ වගේම සික්මා සහ SKY Kings අතර තරගයේ වීරයා හිමි කරගන්නේ සජිත් සඳරුවන් ඔබට ආරාධනා කරනවා අපට හිමි පදක්කම් සහ සාතික පත්‍ර ලබා ගන්නට ඒ වගේම වෝරියන් සහ ඩී වැලිස් කණ්ඩායම අතර තරගයේ වීරයා හිමි කරගන්නේ ජනිත් හෙටිගේ ඔබට ආරාධනා කරනවා ඔබට හිමි පදක්කම් සහ සාතික පත්‍ර ලබා ගන්නට ඒ වගේම ඉසිලි ප්‍රින්ටර් සහ ජෝසප් 93 කණ්ඩායම අතර තරගයේ වීරයා අඛිල එරංග ඔබට ආරාධනා කරනවා සාතික පත්‍ර ලබා ගැනීම සඳහා පෙර සඳහන් කළ ක්‍රීඩකයන් හැකි ඉක්මනින් මේ ස්ථාන සම්බන්ධ වෙතෙක් අවකාශය ලබා දෙන නැවතත් චන්ද්‍රාවින් ඔබට අවස්ථාවේ ස්තුතියි පසිදු උදයාංග ඔබ අප සමග එක්ව දින දෙක පුරාම සාර්ථක ලෙස නිවේදනය සිදු කරමින් සිටිනවා සූදානම් වමත් පිටිකරවා පළමු පන්දුවාරයේ අවසානයේදී ලකුණු 9යි හිමි කරගෙන තිබෙන්නේ වෝරියන් සහ ඩී වැලිස් කණ්ඩායම අතර තරගයේ වීරයා හිමි කරගන්නේ ජනිත් හෙටිගේ ඔබට ආරාධනා කරන ඔබට හිමි පදක්කම් සහ සහතික පත්‍රය ලබා ගන්නට මේ සිරින ඉසිලි ප්‍රින්ටර්ස් කළමනාකාරතුමාගේ සූදානම් සුරතින් ඔබට පදක්කම් සහ සහතික පත්‍ර පිරිනවන්නේ ඒ වගේම බඩවිට සාක්ෂි සහ හොරණ යුනයිටඩ් කණ්ඩායම අතර තරගයේ වීරයා ලහිරු සම්පත්
ඔබට ආරාධනා කරනවා ඔබට මේ පදක්කම් සහ සාතික පත්‍ර හිමි කර ගන්නට. සූදානම් නාවක පිතිකරවා ක්‍රාපීරට පිලිපිට සහ ජෝසප් 93 කණ්ඩායම අතර තරගයේ අකිල රංග ඔබට හැකියක්මනින් ආරාධනා කරනවා මේ විස්ථාන සමග ඔබගේ කළමනාකාරතුමාගේ වාසනාවන්ත තුරෙන් ඔබට පදක්කම් සහ සාතික පත්‍ර පින්නවන්ට සූදානම් වන්නේ. එතෙක් අවස්ථාවේ චන්ද්‍රරාවින් මහතාට ඔබට තරග මාලාවේ තත්විති ගෙනෙන්නට ස්තුති. පසිදු ලකුණු තත්ත්වය ලකුණු 15යි එක් කඩුල්ලයි පන්දුවාරයයි පන්දු 3ක් අවසානයේදී තවත් හරියටම ලකුණු 50ක් අවශ්‍යයි පන්දු 15ක් තුල තරගයේ ජය ගන්නට. සීමාව හැරගිය පන්දුවක් යදී අතුරේක ලකුණක් එකතුණා. ඒ 16 වන ලකුණයි ලකුණු පුරට එකතු වන්නේ ප්‍රධාන විනිශ්චයකාරයා කාර්යවරයා දැනුම් දෙනවා මෙය උරේසිට යලෙන් ගමන් කළ පළමු පන්දුව බව. යමකින් මේ පන්දුවාරයේ ඉතිරි පන්දු 3ක් තුල එකදු පන්දුවක් ඔබ යොමු කරන්නට රවිදු බදුරංග හැකියක්මනේ මෙම ස්ථාන සම්බන්ධ වන්නේ ඕවිලාන එක්සත් සහ සුපර් චැලෙන්ජර්ස් කණ්ඩායම අතර තරගයේ වීරයා රවිදු මදුරංග හැකියක්මනේ මේ ස්ථාන සම්බන්ධ වන්නේ. යනු අවස්ථාව නැවත චන්ද්‍රාවින් මහතා අපට තරඟ මාලාවේ තත්විති ගෙනෙන්නට. හොඳයි ස්තුතියි. පන්දුවාර 2යි ලකුණු 22යි කඩුළු 1ක් කැඩිලායි සටහන් වී තිබෙන්නේ සුපර් චැලෙන්ජර්ස් ලකුණු පූර්ව. ලකුණු 22යි එක් කඩුලයි පන්දුවාර 2යි. සෙහාන් සූදානම් තුන්වන පන්දුවාරේ පළමු පන්දුව ලෝ ෆුල්ටෝස් පන්දුවා කැරඩි යොමු කරත් එක ලකුණකින් සෑමට පත්වන්න සිදුනවා. මේ කඩාම් නායකවරයා නිර්මල ප්‍රතිකරවාන්තය තුළ තරඟ කරමින් තිබෙනවා. ලකුණු 23 දක්වා වැඩි කරගත්තා. තවත් පන්දු 11කදී ලකුණු 42ක් අවශ්‍යයි තරඟයේ ජය ගැනීමට නම්. මේ හොරණ ප්‍රීමියර් ලීග් තරග මාලාවේ සමූහ ඡායාරූපය ලබා ගැනීමට අවශ්‍ය සියලුම කණ්ඩායම් වලට දැන් අවස්ථාව තිබෙනවා. මේ කුසලාන තබා තිබෙන ස්ථානයට ඉක්මනින් පැමිණ සිය කණ්ඩායමේ ඡායාරූපය ලබා ගන්නට. ලකුණක් පමණයි එකතු වන්නේ 24 වන ලකුණ හැටියටයි ලකුණු පුරට එකතු වී තිබෙන්නේ පන්දුවාර 2යි. පන්දු 3ක් අවසන් වෙද්දී ලකුණු 24යි එක් කඩුල්ලයි. සුපර් චැලෙන්ජර්ස් පිතිකරුවන් මේ වන විටත් ඔවුන්ගේ රිද්මයට පැමිණේ නැහැ. මේ ඔවුන් තරග කළ අවසන් තරග දෙක පිළිබඳව අප කල්පනා කරන පළමු තරග දෙක විජයග්‍රාහී ලෙස ඔවුන් අවසන් කරමින් කදිම ජයග්‍රහණ දෙකක් අත් කරගත්තා. සුපර් චැලෙන්ජර්ස් කණ්ඩායම ඊ අවසන් තරගයත් ඔවුන් සිග්මා කණ්ඩායම අතින් පරාජයට පත්වෙද්දී දැන් ජෝසප් 93 කණ්ඩායම තරමක් ඔවුන්ගේ බලාපොරොත්තු විනාශයට පත් කරමින් තිබෙන හඩක් දා ගන්න තිබෙනේ පන්දු 8ක් තුල
දැන් පන්දු 7ක් තුල ලකුණු 40ක් අවශ්‍යයි. පන්දු 7කදී ලකුණු 40ක් අවශ්‍යයි. තරගයේ ජය ගන්න පාරක් එල්ල කරමින් කණ්ඩායම් නායකවරයා ලකුණු 6ක් එක් කර ගන්නවා එම සිද්ධියේදී. අවසන් පන්දු 6 තුල ලකුණු 34ක් අවශ්‍යයි. තරගයේ ජය ගන්න 6 පාරල් 5ක් සහ 4 පාරක් එල්ල කළ යුතුමයි. තරග මාලාවේ තුන්වන ජයග්‍රහණය ලබා ගන්නට සුපර් චැලෙන්ජර්ස් කණ්ඩායමට කෙසේ වෙතත් තීරණාත්මක පන්දුවාරය යොමු කරන්නට මේ තරග වෙනස් කළ ක්‍රීඩකයා ජෝසප් 93 කණ්ඩායම් නායකවරයා තීරණය කළ අවසන් පන්දුවාරයේ කල්පනාකාරතුමාන් යොමු කරන්නට යව පළමු පන්දුවේදීම විශ්වාසය වැඩි කරමින් කඩුලක් අත් කර ගන්නවා. කල්පනා කරන්නවට දැන් ගන්නමින් තම ස්ථාවරත්වයේ තවත් වැඩි කර ගන්නට විය යුතුයි. කෙසේ වෙතත් ලකුණු 34ක් අවශ්‍යයි. පන්දු 5කදී මහේස් සූදානම්. නවක පිතිකරුවා සීමාව හරගේ පන්දුවක් අතිරේක ලකුණක් එකතු වෙනවා. එම සිද්ධියේදී තවත් ලකුණු 33ක් අවශ්‍යයි. පන්දු 5කදී මේ විශේෂත්වය වන්නේ මෙතෙක් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා හැටියට දිගු කලක් සේවය ලබා දෙන ක්‍රීඩකයා ඊයේ හදිස්සියෙම ඔහු විසින් ගත් තීරණය පන්දු යවන්නට ගන්න මේ ස්ථානයට පැමිණෙන්න. ඒ අනුව මේ තුන්වෙනි ඔවරට දස්කම් දක්වන අපගේ කදිම නිවේදකතුමන් පසිදු උදයන්කට මේ ස්ථානයට පැමිණෙන හැටියට හොඳයි බොහොම ස්තුතියි මෙතෙක් වෙලා නිවේදන කටයුතු ගෙනා මාගේ ජ්‍යෙෂ්ඨ නිවේදකතුමා චන්ද්‍රරවින් මහතාට ස්තුති පුද කරමින් මේ සූදානම් වන්නේ SKY Kings කණ්ඩායම සහ Phoenix කණ්ඩායම අතර තරගය ක්‍රීඩා පිටිය තුල ආරම්භ කාන්ටයි සූදානම් වන්නේ. දිවෙනවා පන්දුවක් යොමු කිරීම සඳහා එවරක් අදිම ගණේ පහරක් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා Phoenix කණ්ඩායම. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 1 දක්වා වැඩි කරගෙන තිබෙනේ. දිනවා හර්ෂය තම සීමාවේ සිට පන්දුවක් යොමු කිරීම සඳහා එවරත් කදිම ගණේ පන්දුවක්. එවර දුර්වල පන්දු රැකීමක්. මේ SKY Kings පන්දු රකින්න ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 2 දක්වා වැඩි කරගෙන තිබෙනේ. ලකුණු 2යි මේ පන්දුවට පහර දෙන Warrior Phoenix කණ්ඩායමේ ලකුණු පොරුව දාබර තරග නරඹන්නේ. දිනවා හර්ෂ තම සීමාවේ සිට එවරා සාර්ථක පහරක් මේ දුමීර කදිම ගණේ පන්දු පහරක් කෙල්ලකුන් ලැබුවේ දාබර තරග නරඹන්නේ. එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 8 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. දුමීර සුදානම් වන්නේ හර්ෂ හමුවේ පන්දුව පිළිගන්නට මේ ජනාදර දකුණ පිතිකරුවා බැහැර කළ නොහැකි අයෙක් දාබර තරග නරඹන්නේ. එවර සාර්ථක පහරක් උඩු ගුවනේ. නවත අලන්ට අවකාශයක් නැහැ. ලකුණු 6 බවට පරිවර්තනය වෙනවා. ඒ අනුව මේ සමස්ත තරග මාලාවේ
53 වන උඩ පාන්දුව අතහැර දැමුවේ. යනුවේ මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 22 දක්වා වැඩි කරගෙන තිබෙනේ. මේ පන්දුවට පහර දෙන ෆීනික්ස් කණ්ඩායම දාබර තරගෙන අරබාන්නේ. එවර සාර්ථක පන්දුවක්. කෙලින්ම පන්දුව කඩුලේ දවඩීම නිසාවෙන් තවත් කඩුලක් ආහිමි වෙනවා. ඇති ආයෙක් අභිෂේක් දාබර තරගෙන අරබාන්නේ බැහැර කරන වැකි දකුණාත් පිටිකාරුවා සුදනවන්නේ පන්දුව පිළිකාන්ටේ දිනවා සජිත් තම සීමාවේ සිට එවර සාර්ථක පන්දුවක් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 23 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. දිනවා සජිත් තම සීමාවේ සිට එවර සාර්ථක පහරක් කදිම ගණේ පන්දු පහරක් කෙල්ලගුණ ලැබුවේ මේ දුමීර දයාබර තරගෙන අරබාන්නේ. මේ ෆීනික්ස් කණ්ඩායම දැන් උන්නත් 10යි මලත් 10යි අතර ඉන්න තරට සිටින කණ්ඩායමක්. ආවුන් දැන් සුපුරුදු රිද්මයට කෙමින් පැමිණීමේ තිබෙන මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 29 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. දිනවා සජිත් තම සීමාවේ සිට ආයවර සාර්ථක පන්දුවක් ආදවි යන වෙහිදී දුවද්දී දවා ගන්න වෙහිදී එයන මුල් ලකුණු සංඛ්‍යාව 29ක් තිබෙදී තවත් කඩුලා බිඳ වැටෙනවා දාබර තරඟ නරඹන්නේ. එයන 90 වෙනි ක්‍රියාවක නියලුනේ මේ ක්‍රීඩකයන් දෙදෙනා. නවක පිටිකරු අමිලේ ක්‍රීඩා පීඩ සම්බන්ධ වන්නේ මේ සජිත් මේවිට තම පන්දු වාරය තුල කඩලු දෙකක් ලබාගෙන තිබෙන්නේ. සාර්ථක පහරක් උඩු ගුවනේ ආවුඩ පන්දුව සුරකියව රැක ගන්නවා කස්සොන් දාබර තරග නරඹන්නේ. ඒ අනුව මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 29 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. කාල ගණනය ආරම්භ කර තිබෙන්නේ කෙමින් කාලය ගත වෙමින් තිබෙනවා. හැකික්මනින් තරගයේ පවත්වන විනාඩි 5යි තප්පර 49 දැන් ගත වී තිබෙන්නේ. හැකික්මනින් තරගය ආරම්භ කළ යුතුයි. නවක පිටිකරුවා
සංදේශ ක්‍රීඩා පීඨ සම්බන්ධ වන්නේ සංදේශ ලංකාවේ නායක පිතිකරු අංක 55 ජේසිය පැලඳේ ක්‍රීඩා කරන අයෙක් සංදේශ දිනනවා සම සීමාවේ සිට අර සාර්ථක පහරක් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 30 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ කඩලු 3ක්. බිඳ වැටීමේ පන්දුර පහර දෙන පීනික්ස් කණ්ඩායම රටපුරා ලෝපුරා විසිරී සිට සියලුම අපගේ එම පස්ලයි කාස් ආයතනයේ දරු මේ තුන මේ යන්නේ තුන්වෙනි ඕවරේ එක බෝලේ දාලා තියෙනවා මේ ස්ථානයේ පොඩ ඊළඟ 10 ඕවර් එතුමා තව විනාඩි 3යිනේ පළමු වතාවටයි සජීව හමුනේ අපූර්ව මනුස්සකම් සහිතව කදිබලස කිය ආයතනයේ වගකීම් පිළිබඳව තලයට ගෙන යමින් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කරව සමාජ කරස්ථිත ආයතනයක දරු විමුක්තාර තුමන් ලක්පාල් මාපානන්ගේ වාසනාවත් දාකින් අප තුදානම් ඊළඟ සමරු තුලින් ලබා දෙන්නට ආරාධනා කරනවා සික්සික්මා කර්මනාතාර තුමන් වක්තන සසන් ඔබට මේ සමරු තුලින් ලබා ගන්නට ලක්පාල් මාපානන් ගතින් ඒ වගේම සික්සික්මා සියලුම ක්‍රීඩකයන්ට ආරාධනා කරනවා समूह चार रुपये लगा गंडे वक्त में ससंग को भी पुलिस प्रवीण में समरुतिल ने लगा गंडे लगभग मां के वासनावंत दादी अब शिक्षित बा कल्पना आकार तुमंत में समरुतिल ने लगा गंडे सुधार शिक्षित बा कल्पना आकार तुम में स्थान प्रवीण ने आरु वाली है ना मैनेजर सिक्मा तंदान तंदान कारतुआन में स्टार करना अब विमुक्ति के पास एक बेने कंदान फैमिली में सिक्किया कल्पना कारतुआन तामत समाधि सिटी में वडा दुके सच्चा सुबेदी फसलाई कार अब ये अधिपतिवान बड़ा सिना में कुस्तान में समरुति ने लगा दी नवता कमान कार्यक्रम वक्तने ससान को प्रमीण व्यापार कुशलान लबा गंडे सिक्सिक्मा कल्पना आकार नोनेम तत्व करोरुत्तुदमी साहल पंदुडे पनसी आदरे करने वागे सर्व कल्पना आकार में समाधरोगे समरुति ने लबा गंडा अपने प्रशंसनीय सजीव करना तरीका रोगितवान लक्ष्मण वापान जवासरान गांधी सुतो गाने के दिल दीने वासनावंत कर्तव्य रंगत कर्तव्य अपसंग की पिलबादे दा समूह चार रुपये लगा गंडा पे शिक्षित सेवुदना आराधना करें पशु दुजंग नवता शुभ सबद संबंध वाला परिस्थिति स्टूडियो අදා ඒ අනුවේ මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 47 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ කඩලු 4 බිඳ වැටි මේ පන්දුවට පහර දෙන පීනික්ස් කණ්ඩායම නායක පිටිකාරුවා සකිල ක්‍රීඩා පීඨ සම්බන්ධ වන්නේ ලකුණු රැස් කරන්ට ලකුණු 47ක් ලබාගෙන තිබෙනවා පන්දු වාර 3ක් නිමාව දකිදී එවර සාර්ථක පන්දුවක් අවකාශයක් නැහැ විශාල පහරක් කරා ගමන් කාණ්ඩ මේ වමත් පිටිකරුවා උත්සාහ කළේ විශාල පහරක් කරා ගමන් කාණ්ඩ කෙසේ වෙතත් පිත්තේ දවටා ගන්නට අවකාශයක් නැහැ දිවෙනවා තම සීමාවේ සිට කසුන් පන්දුවක් යොමු කිරීම සඳහා එවර සාර්ථක පන්දුවක් කාදිම ගණී පන්දුවක් යොමු කරනු ලැබුවේ දාබර තරඟ නරඹන්නේ පිටිකරුවා සම්පූර්ණයෙන් පරාජයට පත් වුණා එම සිද්ධිය තුළ මුල් ලකුණු සංඛ්‍යාව තාමත් ලකුණු 47 රැඳී පාතිනේ දිනවා පන්දුවක් යොමු කිරීම අයවර සාර්ථක පාරක් උඩුගුවනේ අවකාශයක් නැහැ නතර කර ගන්න මේ සජිත් උත්සාහ කළා පන්දුව නතර කර ගන්නට කෙසේ වෙතත් ඔහුගේ
ඉස්සට ඉහළින් පතිත වූයේ 6 සීමාවට පන්දුව දාබර තරඟ නරඹන්නේ මුල් ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 53 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. අයවර සාර්ථක පන්දුවක් කෙලිම පන්දුවේ කඩුලේ දැවටීම නිසාවෙන් තවත් කඩුලක් අහිමි වෙනවා ෆීනික්ස් කණ්ඩායමට. නවක පිතිකරුවල් ලලිත් වල්පිට ක්‍රීඩාපීඨ සම්බන්ධ වන්නේ බැහැර කළ නොහැකි දකුණත් පිතිකරුවා. මොරගෑන ප්‍රීමියර් ලීග් තරඟ මාලාව තුළ සංවිධායක මණ්ඩලයේද කටයුතු කළ අයෙක් මේ ලලිත් වල්පිට. ඒ වගේම මෙම ස්ථානට සම්බන්ධ වුණා මොරගෑන ප්‍රීමියර් ලීග් තරඟ මාලාවේ ප්‍රධාන සංවිධායකවරයෙක් හැටියට කියවෙන තරදු ලක්ෂාන් මෙම ස්ථානට සම්බන්ධ වුණා මේ තරඟ මාලාව දැක බලා ගන්නට. යනෝ සාර්ථක පහරක් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 54 දක්වා වැඩි කරගෙන තිබෙනේ. ලකුණු 54යි කඩලු 5ක් බිඳ වැටි මේ පන්දුවට පහර දෙන තවත් ලකුණ සඳහා ආදවි යනවා එහිදී දුවදී දවා ගැනීමට හසු කර ගන්නේ. යන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 54යි ලකුණු 55ක් ලබා ගත යුතුයි. SKY කීඩකයන් තරඟේ ජය ගන්නට නම් හැකි ඉක්මනින් කණ්ඩායම් දෙකම නැවත ක්‍රීඩා පිළිවෙලට සම්බන්ධ විය යුතුයි. හැකි ඉක්මනින් කණ්ඩායම් දෙකම ක්‍රීඩා පීඨයට සම්බන්ධ වන්නේ. සජිත් සමග දුලාජ් පිතිකර වෙනීම ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා පීඨයට සම්බන්ධ වන්නේ. නවිදු කැඳවා ගන්නේ ආරම්භකේ පන්දු වාරය යොමු කිරීම සඳහා. නවිදු කැඳවා ගන්නේ ප්‍රථම පන්දු වාරය යොමු කිරීම සඳහා බැහැර කළ නොහැකි මද වේගී පන්දු යවන දුලා සමග සජිත් පිතිකාරුවෙනම ආරම්භ කර තිබෙන බැහැර කළ නොහැකි පිතිකාරුවන් දෙදෙනා දිනනවා. නවිදු තම සීමාවේ සිට පන්දුවක් යොමු කිරීම සඳහා වර කදිම ගණේ පහරක් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එස් ලකුණ සමග ලකුණු ලබා ගැනීම ආරම්භ කරනවා. මේ පන්දුවට පහර දෙන SKY කීර්තියන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. මුල් ලකුණු සංඛ්‍යාවේ සජිත් සුදනවනේ නවිදු හමුවේ පන්දුවක් පිළිගන්නට දිවෙනවා. තම සීමාවේ සිට බැහැර කළ නොහැකි දකුණත් පිතිකරුවා රාජකීය දස්කම් දක්වන අයෙක් මේ සැහැල්ලු පන්දු රාමුව තුළ එවර අවකාශයක් නැහැ විශාල පහරක් කරා ගමන් කරන්නට. දිනවා පන්දුවක් යොමු කිරීම සඳහා එවර සාර්ථක පහරක් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 2 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. මේ තරගයේ අනතුරුවේ හොර්න යුනයිටඩ් සහ මොරගාහේන MCC කණ්ඩායම් සූදානම් සිටිතුයි
මේ තරගයේ අනතුරුව ක්‍රීඩා කරන්නට දිනවා පන්දුවක් යොමු කිරීම සඳහා එවර සාර්ථක පන්දුවක් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 3 දක්වා වැඩි කරගෙන තිබෙනේ. මේ තරගමාලා අතුරට අද දිනේ තව සුප්‍රසිද්ධ විනිශ්චයකාරයෙකු කැඳවා තිබෙනවා. මේ මොරගායන ප්‍රදේශයේ නැකම් කියන අති අපූර්ව ගණයේ විනිශ්චයකාරවරයා නමින්ද සිල්වා විනිශ්චයකාරතුමා අද දිනේ කැඳවා තිබෙනවා. විනිශ්චයකාර වශයෙන් කටයුතු කරන්නට යන වයිට් පන්දුවක් හැටියට සංඥා කරනවා. ප්‍රධාන විනිශ්චයකාර බවතා යන අතිරේක ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 4 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ලකුණු 4යි මුල් ලකුණු සංඛ්‍යාව. එවර දුර්වල පන්දුවක් වයිට් පන්දුවක් හැටියට සංඥා කරනවා ප්‍රධාන විනිශ්චයකාර බවතා. එම අතිරේක ලකුණ සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාවේ ලකුණු 5 දක්වා වැඩි කර ගන්නවා දාබර තරග නරඹන්නේ. ක්‍රියාත්මක වන්නේ තරගයේ ප්‍රථම පන්දුවාරය දිනවා නවින්දු තම සීමාවේ සිට පහරා කෙල කරමින් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 6 දක්වා වැඩි කරගෙන තිබෙන ලකුණු පන්දු 19 ඇතුලේ ලකුණු 49ක් ලබාගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා. මාගේ නිල ලකුණු සටහන් කරුවාගේ ලේඛනයට අනුව ලකුණු 49ක් ලබාගත යුතුයි. දාබර තරග නරඹන්නේ අතරතුර දුර්වල පන්දු රැකීමකදී නවතා ගැනීමට තිබූ 4 පහරක් ලකුණු 4ක් බවට පරිවර්තනය වෙනවා. මේ ලකුණු 4 සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 10 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. තවත් ලකුණු 45ක් ලබාගත යුතුයි පන්දු 18ක් තුල තරගයේ ජය ගැනීම සඳහා. කුමාර කැඳවා ගන්නේ දෙවන පන්දු වාරය යොමු කිරීම සඳහා. පන්දු 18ක් තුලේ ලකුණු 45ක් ලබාගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා. අන පහරා කෙල කරමින් ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 11 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ලකුණු 11යි මේ පන්දුවට පහර දෙන SKY කිංස් ක්‍රීඩකයන් දාබර තරග නරඹන්නේ. දිනවා පන්දුවක් යොමු කිරීම සඳහා. එවර සාර්ථක පන්දුවක් කදිම ගණේ පන්දුවක් යොමු කරනු ලැබුවේ මේ ලාබාල වියේ පසුවන තරුණ හාදයා කදිම ගණේ පන්දුවක් නිමා කර දැමුවේ. එවරත් වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ලකුණු පොරුවට. එවර සාර්ථක පන්දුවක් කදිම ගණේ පන්දුවක් නිමා කර දැමුවේ. මුල් ලකුණු සංඛ්‍යාව තාමත් ලකුණු 12 රැඳී පවතින මේ තරගයේ ජයග්‍රහණය මේ SKY ක්‍රීඩකයන්ට ඉතාමත් අවශ්‍ය තරගයක් දාබර තරග නරඹන්නේ. මේ පන්දු යවන්නේ ෆීනික්ස් ක්‍රීඩකයන් දැන් උන්නත් 10යි මලත් 10යි අතර සිටින කණ්ඩායමක්. මේ තරගයේ ජය පෙරදුම කෙසේ වෙතත් ඔවුන් තරගයක් ලබා දෙනවා මේ SKY ක්‍රීඩකයන්ට. ලෙසි පාසුවෙන් තරගයේ
ජය ගන්නට අවකාශය සලසා දෙන්නේ මේ පන්දු යවන්නන් මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 13 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. සාර්ථක පන්දු වාරයක් ඉවරේ. දැන් පන්දු 12ක් තුල ලකුණු 42ක් ලබා ගත යුතුයි. තරගයේ ජය ගන්නට පන්දු වාරයේ තුල ලකුණු 3ක් පමණයි ලබා දුන්නේ මේ පසින්දු දාබර තරග නරඹන්නේ. තාත් විනාඩි 3ක් පමණයි ඉතිරිව තිබෙන්නේ පන්දු වාර දෙක නිමා කරන්නට. ලලිත් වල්පිට කැඳවා ගන්නේ තුන්වන පන්දු වාරය යොමු කිරීම සඳහා. සාර්ථක පහරක් ඉවර උඩුගුවනේ ආවුඩ පන්දුව සුරකියව රැක ගන්නවේදී මේ ලලිත් වල්පිට වටිනා කඩුලක් හිමි කෙරේ ගත්තේ. සුදනවානේ පන්දුව පිළිගන්න ලලිත් වල්පිටේ හමුවේ දාබර තරඟ නරඹ පිටරම යොමු කළ පන්දුවේ බොහොම ස්තුතියි කියනක් මෙන් ලකුණු 6ක් හිමි කර ගත්තේ මෙවැනි පිටරම යනුව සාර්ථක පන්දුවක් යනුවේ මේ දිසෙන එන්ටර්ප්‍රයිසස් කළමනාකාරතුමාගේ යතුරු පැදියේ යතුරු ආස්ථාන ගත වී තිබෙනවා. යම් මේකින් ඔබ ස්ථානයේ ඔබ ගමන් කරන මාර්ගයේ ඔබ සිටින ස්ථානයේ එම යතුරේ තිබුණොත් මෙම ස්ථාන ලබා දෙන හැටියට ඉල්ලීමක් කරන්නේ. දිනවල් ලලිත් වල්පිටේ අයවර සාර්ථක පහරක් ලකුණු 6ක් බවට පරිවර්තනය වුණා. දාබර තරඟ නරඹන්නේ මේ මාසල සිරින SKY ආධාරකරුවා දැඩි සතුටට පත්වනවා. එම හයේ පහර පිළිබඳව ලකුණු 6ක් හිමි කරගත්තේ. මුල් ලකුණු 6 සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව 31 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ලකුණු 31යි මුල් ලකුණු සංඛ්‍යාවේ ලකුණු සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 32 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. කාල වේලාවේ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ හැකියක්මනේ අවසන් පන්දු වාරය යොමු කළ යුතුයි. තවත් ලකුණු 23ක් අවශ්‍යයි පන්දු 6ක් තුල තරගයේ ජය ගැනීම සඳහා. අයවරත් 15 කෙල්ල කිරමින් දුවදී දවා ගන්න හේදී අභිෂේක් දුවදී දවා ගන්නට ආසු කරේ ගාතේ. ඒ අනුවේ වටිනා කඩුලක් අහිමි වෙනවා. සාර්ථක පාරක් උඩුගුවනේ ලකුණු 6ක් බවට පරිවර්තන වෙනවා. දාබර තරග නරඹන්නේ එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 38 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ලකුණු 38යි දැන් පන්දු 4ක් තුල ලකුණු 17ක් ලබා ගත යුතුයි. තරගයේ ජය ගන්නට මේ වමත් පිටිකරුවා බැහැර කළ නොහැකි අයෙක්. දාබර තරග නරඹන්නේ දිනුවා අභිෂේක් තම සීමාවේ සිට අවරත් පහරා කියලා කරමින්
ලකුණ සඳහා පැතිමාරු කර ගන්නවා. දැන් පන්දු 3ක් තුලේ ලකුණු 16ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගැනීම සඳහා. සමන් සුදන වනේ අභිෂේක් හමුවේ පන්දුවා පිළිගන්නට ඇර උඩුගුවනේ උඩ පන්දුවක් හැටියට ආසුරකිව රැක ගන්නවේදී මේන සමස්ත තරග මාලාව තුළ උඩ පන්දු 54ක් අතහැර දමා තිබෙන්නේ. මා විශ්වාස කරන ආකාරයට එවර සාර්ථක පන්දුවක් දැන් එක් පන්දුවක් තුල ලකුණු 16ක් ලබා ගත යුතුයි තරගයේ ජය ගන්නට. මේ තරගයේ අනතුරු හොරණ යුනයිටඩ් සහ මොරගාහේනේ MCC කණ්ඩායම් දෙක සූදානම්ව සිටිය යුතුයි. තරග කරන මේ පන්දුවේ අනතුරු කණ්ඩායම් දෙකම ක්‍රීඩා පිටිය තුලට පැමිණිය යුතුයි. ආයවර සාර්ථක පන්දුවක් කියනුවේ ෆිනික්ස් කණ්ඩායම තරගයේ ජය ගන්නවා. SKY ක්‍රීඩකයන් පරදා යනවා. දැන් නව තරගයේ ක්‍රීඩා පිටිය තුල ආරම්භ කරන්නට සූදානම් වන්නේ හොරණ යුනයිටඩ් සහ මොරගාහේනේ MCC කණ්ඩායම අතර තරගයේ ක්‍රීඩා පිටිය තුල ආරම්භ කරද්දී විස්තර විචාරක අසුනේ වෙනසක් ඇති කරමින් මලාදනා කරනවා. ජේෂ්ඨතම එවැගේම මාගේ දීර්ඝකාලීන මිත්‍ර මැතවකවාන තුල ජනප්‍රියම නිවේදකතුමා චින්තක දහනායක මහතාට ආරාධනා කරනවා මෙතෙන් සිට තතු ඉතිගෙනෙන්ට. හොඳයි ස්තුතියි මේ දෙකලා තරගදතු ප්‍රේක්ෂකයාට සමීප කර පසිදු උදෑංග ඔබට හොරණ යුනයිටඩ් සහ මොරගාහේනේ MCC අතර තරගය ආරම්භ කිරීම සඳහා සූදානම් වෙනවා. හොරණ ප්‍රීමියර් ලීග් සීසන් 1 අද තිරණාත්මක අවසන් දිනේ දැන් දහවලට අප කෙමෙන් ළඟා වෙමින් තිබෙනවා. අද උදෑසන 7ට ආරම්භ කරා මේ තරගමාලාවේ තිරණාත්මක දෙවන දිනේ තරග යනවා. ඉතාමත් සාර්ථක ලෙස ඇත්තටම කණ්ඩායම් වලින් ලොකු සහයෝගයක් ලැබුණා. අද උදෑසන 7ට ප්‍රථම තරගය ආරම්භ කරපු මොහොතේ සිට කණ්ඩායම් 14ම සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. ඒ කාරණේ ගැනත් මතක් කළ යුතුයි. ඔබ ලබා දුන්නේ ඒ සහයෝගයට හදවතින්ම ස්තුතිය සහ ගෞරවය මේ මොහොතේදී පිරිනමමින් අප සූදානම් තරගයේ දෙසට ඔබේ අවධානය රැගෙන යන්නට ඉතාමත් වැදගත් තරගයක් වේ. කණ්ඩායම් දෙකටම මේ තරගමාලාවේ දැන් ආරම්භ කිරීම සඳහා සූදානම් වන්නේ. හොඳයි ඒ අතර වාරයේදී අපිට සූදානම් වෙනවා තවත් සමෘ තිලනයක් පිරිනමන්නට. ඒ සමෘ තිලනය පිරිනැමීම සඳහා ප්‍රධාන පීඨිකාව ආසනයේට පැමිණෙන ලෙස ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. නමින්ද සිල්ලා මැතිතුමනි ඔබතුමාට ආරාධනා කරනවා ප්‍රධාන පීඨිකාව ආසනයේට පැමිණෙන ලෙස. නමින්ද සිල්ලා මහතා අතින් අප සූදානම් වෙනවා තවත් ඇගීම් තිලනයක් පිරිනමන්නට. ඔබ දන්නා මේ තරගමාලාවට අනුග්‍රාහක දායකත්වය ලබා දුන්, ඒ වගේම කණ්ඩායම් වල කල්පනාකාරීත්වය ලබා දුන් සියලු දෙනාටම ඇගීම් සමරු ඡායාරූපයක් ලබා දුන්නා. තමාගේම ඡායාරූපයක් මේ ඊශ්වරතා කුසලානය සමග සිටින ලබා දුන්නා. ඊළඟ කුසලානය අපි නමින්ද සිල්ලා මහතා අතින් ලබා දෙන්නටයි දැන් බලාපොරොත්තු වන්නේ. සඳහා ඒ ලබා ගැනීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා මේ තරගමාලාවේ කණ්ඩායමක් මිලදී ගනිමින් මේ තරගමාලාවට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් සුපර් චැලෙන්ජර්ස් කණ්ඩායමේ කළමනාකාරතුමනි ඔබට ආරාධනා කරනවා ඔබට හිමි සමරු තිරණය ලබා ගන්නට. ඒ වගේම සුපර් චැලෙන්ජර්ස් සියලුම ක්‍රීඩකයන්ට ආරාධනා කරනවා කණ්ඩායමේ සමූහ ඡායාරූපය ලබා ගැනීම සඳහා ප්‍රධාන පීඨිකාව ආසනයට පැමිණි ලෙස සුපර් චැලෙන්ජර්ස් කළමනාකාරතුමා නදීෂ් රංග මහතා ඔබට ආරාධනා කරනවා ඔබට හිමි තිරණය නමිද සිල්ලා මහතා අතින්
ලබා ගන්නට දැන් ප්‍රධාන පීඨිකාව ආසන්නයේ සිට අපි තරගයේ දෙසට නැවතත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ පන්දුව හොඳ පන්දුවක් ඇටියට යොමු කර දුන්නා. බලමු ලකුණකට ඉඩකඩක් නැහැ. ඉස්රායිල් කෙන්ඩගේ පිටිකරුවාගේ කැමැත්තක් තිබුණත් නන් ඉස්රායිල් කෙන්ඩගේ පිටිකරුවා ඔහු නැවත හරවා යනවා. නැහැ එතන ලකුණක් නැහැ. ඔබ නැවත යා යුතු වගේ සිටින තැනට ලකුණක් නැහැ. පැහැදිලිවම කඩුල අතර දිව ගියා නම් අවදානමක් තිබුණා. යනුව ලකුණු සටහනේ වෙනසක් නැහැ. ලකුණු දෙකයි කිසිදු කඩුල්ලක් නැහැ. මොරගහේන MCC ප්‍රථම පන්දුවාරේ පස්වන පන්දුව තුල අපරාධී සිටින ඉහළින් පහරක් කෙල්ල කරනවා. බලමු ලෝනෝන් කලාපය දෙසට මේ දැන් රැක ගන්නවා. වයිට් ලෝනෝන් ක්‍රීඩකයා පැමිණ කෙසේ වෙතත් මා දුටුවා. ලෝනෝන් ක්‍රීඩකයා පැමිණියා උඩ පන්දුවට. වයිට් ලෝනෝන් ක්‍රීඩකයාත් පැමිණියා. වයිට් ලෝනෝන් ක්‍රීඩකයා ඉට්ස් මයි කැච් එක මගේ උඩ පන්දුව වේලස්සන කෝල් එක කරා උඩ පන්දුව රැක ගන්නා මොහොතේදී. ඒ නිසාම ලෝනෝන් ක්‍රීඩක රූපනේ ලෝනෝන් ක්‍රීඩකයා ඉවත් වුණා. වේලස්සන කතා කිරීම නිසා මූණට මූණ ගැටීම නිසා ක්‍රීඩකයෙකු ජීවිතෙන් සමුගත්තා. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ සැහැල්ලු පන්දුවේයි බැහැර කරන්නට බෑ. අවදානම තිබෙනවා පැහැදිලිවම. සා පන්දු රකින්නන් සෑහෙන ප්‍රවේශම් විය යුතුයි. උඩ පන්දුවක් එක ගත්තේ විශේෂයෙන්ම early call එක වේලස්සන කතා කිරීම සෑහෙන වැදගත්. පුල්ටස් පන්දුවක් කෙවර ආකර්ෂණීය ඉස්රායිල් ඩ්‍රයිව් පහර එල්ල කරා ලෝනෝන් අතරින් ලකුණු 6යි නතර කර ගැනීමට කිසිදු අවකාශයක් නැහැ. එම ලකුණු 6 සමගම දැන් මොරගායන MCC මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8යි ප්‍රිය හිතුතුරි. ඉනි මේ ප්‍රථම පන්දුවාරය අවසන් වන විට එක කඩු ලබ්බිද වැටි. ලකුණු 8යි ප්‍රථම පන්දුවාරය අවසන් වන විට ප්ලස් ලයිව් ඔස්සේ මේ තරග බලාපිටිල සජීවී විකාශය සිදුවන හරි අපූර්වට කැමරා කොන රාශියක් භාවිතා කරන ඔවුන් මේ තරගමාලාවේ රසීය ප්‍රේක්ෂකයන්ට වඩා හොඳින් සමීප කරන්නට දැන් දෙවන පන්දුවාරේ ප්‍රථම පන්දුව පිටින්නට තරමක් එපිටින් ලකුණක් ලබා ගැනීමට ඉඩ කඩක් නැහැ. දිසෙනා එන්ටර්ප්‍රයිසස් නායකවරයා සහ වොරියර්ස් නායකවරයා පැමිණෙන කාසිවාසයක් කරගා බාන්න. දිසෙනා එන්ටර්ප්‍රයිසස් වොරියර්ස් නායකවරුන් පැමිණෙන කාසිවාසයක් කරගා බාන්නට වර පිටේ කෙළවරක පන්දුව දැවටෙන උඩ පන්දුව බලමු රැක ගන්නවා. හිතවතුනේ යනුව එරංගට සිදු වුණා ක්‍රීඩා පිටියේ නම් ඔබේ ජංගම දුරකථනයේ තිරය තුළ ඔවුන් පැහැදිලිවම දිස්සනවා. ඔවුන්ගේ දුරකථන අංක ඔවුන් සම්බන්ධ කරගන්නට පුළුවන්. තමත් හොඳින් මේ වකවානුව තුළ ඔවුන් සජීවී විකාශයන් ප්‍රේක්ෂකයන්ට බුදා හරිනවා. සජීවී විකරණ ශේෂ්ත්‍රයේ ලොකු ගමනක් යන්නට මූලික අත්විවරම ඒ අතරවාරයේදී තවත් ලකුණු 6ක් ලකුණු සටහනට එම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 දක්වා ඉහළ නැගී තිබෙනවා. මොරගායන MCC ලකුණු 14යි පන්දුවාරයකුත් පන්දු 4ක් අවසන් වදී කඩුළු දෙකක් බිඳ වැටි දැන් කුමාර යලි සූදානම් වෙනවා. සාර්ථක පන්දු පාරක් එල්ල කරා මීට පෙර පන්දුව තුල මේ දකුණත් පිටිකරුවා හොරා හොඳ පන්දුවක් තියුණු ඉන්සිග පන්දුවක් කෙවර කෙලින්ම කඩුල්ලේ දැවටලා හිතෝතුනි පෙර පන්දුව තුල තමාට හිරිහැර කළ පිටිකරුවාව පසු පන්දුව තුලදී ක්‍රීඩා පිටිය නිවත් කර ගන්නවා. යූ මිස් I hit කෙලින්ම පන්දුව කඩුල්ලේ වදිනවා. සමගම ලකුණු 14යි දැන් කඩුළු 3යි. ඒ වගේම ආරාධනා කරනවා මීළඟට ඇගීම් කුසල ඇගීම් ඡායාරූපය සමරු තිරණය ලබා ගන්නට යසිත් හෙට්ටිගේ මහතා විශේෂ මහතාට ආරාධනා කරනවා එම සමරු තිරණය ලබා ගන්නට. නමින්ද සිල්ලා මහතාගේ අතින්ම තමයි ඒ සමරු තිරණයත් ලබා දෙන්නේ. ප්‍රධාන පීඨිකාව ආසන්නයේ වොරියර්ස් කළමනාකාරතුමා අපි විශ්වාස කරනවා ඔබ සජීව විකාශය නරඹනවා ඇති. ස්තුතියි යසිත් හෙට්ටිගේ මහතාට යනවා ජනිත් හෙට්ටිගේ මහතාට ආරාධනා කරනවා සමරු තිරණය ලබා ගන්නට. ඒ වගේම වොරියර්ස් සියලුම ක්‍රීඩකයන් සමූහ ඡායාරූපය ලබා ගැනීම සඳහා ප්‍රධාන පීඨිකාව ආසන්නයට සම්බන්ධ වී යුතුයි. මා යලිත් ඔබ ඉක්මනම තරගයේ දෙසට සම්බන්ධ කරවා නම් අකුණු 15යි කඩලු 3ක් බිඳ වැටි ප්‍රිය හිතුතුරි පන්දුවාර දෙකක් අවසන් වදී පන්දුවාරයකට 7.5 බිඳුවක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව දැන් පන්දු යැවීම සඳහා ධනුෂ්කා අබේපාලව
කැඩවා ගන්නවා. බේපාලගේ ප්‍රථම පන්දුවට 1 ලකුණක් කරා ප්‍රතිමාරු කර ගැනීම සිදු වුණා. ලකුණ ප්‍රමෝද් අසංකට එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16 දක්වා ඉහළ නැංවී තිබෙනවා. චානුක ගුණතිලක යලි සුදානම් වන්නේ තුන්වන පන්දු වාරයේ දෙවන පන්දුව පිළිගන්නට වේගයෙන් පන්දුවට පහර දෙන්නට සෑහෙන ලොල් කරන පිටිකරුවේ කාමේ දකුණ පිටිකරුවා ගුණතිලක. නමුත් එවර ඊතරම් සාතක පන්දු පහරක් නොවේ. පිටේ යට කෙළවරක වන්නට පන්දුව දැවිටෙද්දී පාස්යම 1 ලකුණක් කරා පිටිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණ සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා ඉහළ නැංවී තිබෙනවා. ඒ වගේම නමින්ද සිල්වා මහතා අතින්ම තරගයේ ක්‍රියාත්මක වදී තවත් කළමනාකරුවෙකුට හිමි සිහිවටන තිලිනය ලබා දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ තරග මාලාව තුළ හොරණ YS කණ්ඩායමේ කළමනාකාරතුමා හැටියට කටයුතු කරන මිනිමුතු ප්‍රසන්න මහතාණනේ ඔබතුමාට ආරාධනා කරනවා ඔබට හිමි ඇගේම් තිලිනය ලබා ගන්නට. හොරණ YS ටම්සන්ස් කණ්ඩායමේ කළමනාකාරතුමා වාරිමුතු ප්‍රසන්න මැතිතුමනි ඔබතුමාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. සමාවන්න නම උච්චාරණය කිරීමේදී යම්කිසි අත්තරද්දක් සිදු වුණා. වාරිමුතු ප්‍රසන්න මැතිතුමනි ඔබතුමාට ආරාධනා කරන්නේ ප්‍රධාන පීඨිකාව ආසන්නයට පැමිණෙන්න. නමින්ද සිල්වා මහතා අතින්ම ඔබට හිමි ඇගීම් තිලිනයක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. සහ හොරණ YS කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පැමිණෙන ඔබ කණ්ඩායමේ සමූහ ඡායාරූපය ලබා ගැනීම සඳහා ලකුණු 17යි කඩුළු 3ක් බෙද වැටි ඉවරත් පිටේ කෙළවරක පන්දුව දැවටෙන කෙසේ වෙතත් පන්දුව ඇදී යනවා 4 සීමාව වෙත ලකුණු 4යි මේ දැන් පන්දුව 4 සීමාව පස් කරනවා. ඊයේ දිනේදීත් අපි දැක්කා වමත් පිටිකරුවාට මේ ක්‍රීඩා පිටියේ වාසියක් තිබෙන. අද දිනේදීත් දැන් දකුණත් පිටිකරුවෙකු පන්දුවට පහර දුන්නත් ඔබ දකින්නට ඇති টොප් පේජ් එකේ දැවටුණු පන්දුව එකවරම පැමිණි සුළඟත් සමග ඔහුගේ ඔෆ්සයිඩ් කලාපයෙන් 4 සීමාව දෙස පන්දුව ගමන් කරයි. නිසා වමත් පිටිකරුවන්ට අද දිනේදීත් සෑහෙන වාසියක් තිබෙනවා. මේ සුළඟේ වාසිය සෑහෙන තිබෙනවා වමත් පිටිකරුවන්ට. ලකුණු 21යි කඩුළු 3ක් බෙද වැටි මේ වෙන විට පන්දුවාර 3ක් අවසන් අදී කඩුළු 3ක් බෙද වැටි ප්‍රථමයේ පන්දුවට පහර දෙමින් සිටින මොරගහනේ MCC ලකුණු 21යි කඩුළු 3ක් බෙද වැටි. අවසන් පන්දුවාරී ප්‍රථම පන්දුව පුටුස් පන්දුවක් හයි පුටුස් පන්දුවකට ආසන්න අවස්ථාව ප්‍රබල උත්සාහයක් උඩ පන්දුවක් ඇටියට රැක ගන්නට විශිෂ්ට ගණයේ උත්සාහය පිටිකරුවා ඉල්ලීමක් කරනවා විශ්කාතුමනේ ඔනේ පන්දුවක් දෙක යනවා විශ්කාරවරයා නිෂ්ප්‍රභා කරනවා. ඔබ දන්නා සාමාන්‍ය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැත්නම් ජාත්‍යන්තර නීතිය නම් ඉනේ නිහල නොපතිත පුටුස් පන්දුව නිපන්දුවක් ලෙස සටහන් කරනවා. නමුත් සැහැල්ලු පන්දුවේ මේ බූල් සහිත ටෙනිස් පන්දුවේ තිබෙන අවදානම අඩුවීම නිසා නීතියක් නොවේ. සාමාන්‍ය සම්ප්‍රදායක් ඇටියට මෙවන් සැහැල්ලු පන්දු තරගවලදී චෙස්ට් හයිට් එක හෝ ෂෝල්ඩර් හයිට් එකයි භාවිතා කරන්නේ. පපු මට්ටම හෝ උරහිසේ උසයි භාවිතා කරන්නේ නිපන්දුවක් සලකදී පහරක් කෙල්ල කළා. නමුත් මෙවරත් එක ලකුණයි දෙවන ලකුණ කරා ප්‍රතිමාරු කරගනිද්දී පෙල්සිවත් කරනවා. එක ලකුණක් පමණයි ලකුණු සටහනට එකතු වන්නේ පෙර සිදුවීම තුළ. එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව 22 දක්වා දැන් ඉහළ නැගී තිබෙනවා. ලකුණු 22යි කඩලු 4ක් බෙද වැටි මොරගහනේ MCC කණ්ඩායම පන්දුවාර 3කුත් පන්දු 2ක් අවසන් වදී තවත් පන්දු 4යි මේ අවසන් වීමට තිබෙන්නේ ප්‍රේහිතතුනි. තරම් හොඳ ලකුණු සටහනක් නොවේ. මේ ලකුණු සටහන ලකුණු 22ක් පමණයි තවමත් ලබාගෙන තිබෙන්නේ. කමගේ හරවා පාරක් කෙල්ල කරනවා බලමුඩේ පිටිකට ක්‍රොඩක ආවෙත උඩ පන්දුව හොරාක ගන්නවට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවසන් මොහොතේදී උඩ පන්දුව ගිලී ගියා. ඊතරම් හොඳ පන්දුව ලැක ගැනීමක් නොවේ. ඒ අතර වාරයේදී පිටිකරුවන් දෙදෙනා එක ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. එම ලකුණ සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංගී තිබෙනවා. ලකුණු 23යි කඩලු 4ක් බිඳ වැටි තවත් පන්දු 3ක් ඉදිරි වී තිබෙනවා. මොරගහනේ MCC ඉනිම අවසන් වන්නට පැහැදිලිවම සතුටක් නැහැ. මොරගහන ක්‍රීඩකයන්ගේ මේ ලකුණු තත්ත්වය වාරයි. ඉහළින් පන්දු පහර එල්ල කරලා ලකුණු 6යි ලෝනාන් කලාපයේ දෙසින් තරමක් ප්‍රමාද වී ලැබුණු ලකුණු 6ක් චානුක ගුණතිලකගේ පිත්ත ක්‍රියාත්මක වුණා. එම ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැංගී තිබෙනවා. රැඳී සිටිනේ ලකුණු 29යි මොරගහන MCC
ගුණතිලක සූදානම් පන්දු 6කට මුහුණ දී ලකුණු 14ක් ලබාගෙන ඊළඟ පන්දුව පිළිගන්නට. ඉවරත් උද පන්දුවක් යොමු කර දුන්නා ලකුණක් ලබා ගැනීමට අවකාශය ලැබෙද බලමු අතිරේක ලකුණක් වන්නට බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා. අපද විශ්කරවරයා මේ තමයි සටහන් කළපු දකින්නට ඇති සජීව විකාශන නරඹනවා නම් ප්‍රිය හිතුතුනි ලකුණු 30ක් ලබා ගත්තා. යනුව ප්‍රථමයෙන් පන්දුවට පහදුම් මොරගායන MCC කණ්ඩායම ලකුණු 31ක් ලබා ගත යුතුයි මේ තරගයේ ජයග්‍රහණය කිරීමට නම් හොරණ යුනයිටඩ් පිතිකරවන්න. ඒ අතර වාරයේදී මා යලිත් සූදානම් වන ප්‍රධාන පීඨිකාව තුල තවත් කළමනාකාරවරියෙකුට ලබා දෙන ඒ ඇගයීම් තිරණය ලබා දෙන දේ සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා. සික්සික්මා යෞවන සමාජයේ උපසභාපති වරයා හැටියට කටයුතු කරන විහඟ මහතාට ගෞරවයෙන් ආරාධනා කරන ප්‍රධාන පීඨිකාව ආසන්නයට පැමිණ ලෙස සික්සික්මා යෞවන සමාජයේ උපසභාපතිතුමා විහඟ ඔබට ආරාධනා කරනවා. එය ලබා ගැනීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. හොරණ ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කරද්දී ටීම් ෆිනික්ස් කණ්ඩායම අමිලදී ගණමින් කළමනාකාරවරයෙකු හැටියට මේ තරගමාලාවට සුවිශේෂී දායකත්වයක් ලබා දෙන අභිෂේක් කාවිංග මැතිතුමනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබට හිමි ඇගීම් තිරණය ලබා ගන්න ස්තුතියි. ඔබට පෞද්ගලිකවම හැමදාමත් කියන කාරණයක් මේ හොරණ ප්‍රීමියර් ලීගය පමණක් නෙමේ ලංකාවේ අද ප්‍රීමියර් ලීග් සෑහෙන පැවැත්වෙන අප පවා විශාල වශයෙන් ප්‍රීමියර් ලීග් තරගමාලාවලට මේ වකවානුව තුළ එකතු වුණා. විශ්වම මේ ගෙවිගේ සති මාස කිහිපය පුළ ලැබුණු විවුර්ත තරගමාලාවල් වල ඇරියුම් කිහිපයක්ම ප්‍රතික්ෂේප කරන්න පවා සිදු වුණා. ප්‍රීමියර් ලීග් තරගමාලාවල් වේලාසනම දැනුවත් කරන නිසා මාස 3-4ක සිටම සැලසුම් සකස් කරන නිසා ලංකාවේ මොන ප්‍රීමියර් ලීග් එකක් සංවිධානය කළත් කළමනාකරුවන් Tamanට 7-5කවත් ලාභයක් නැහැ. Tamanගේ මුදල් වියදම් කිරීමෙන් උන්ට තිබෙන දේ එකම දේ ඊයේත් මා කිව්වේ මානසික තෘප්තිය. ඒක සල්ලි වලට ගන්නට කවදාකවත් බෑ. මා විශ්වාස කරන අභිෂේක් කාවිංගටත් ඒ මානසික සතුට තිබෙනවා. Taman වියදම් කරන්නේ හරවත් දෙයකට යන්නේ. Taman සමග එකට සිටින තරුණයන්ට Tamanගේ ගමේ අපුරු තරගමාලාවකට කියන සතුට උට හැමදාමත් තියෙවි. ඒක අද හෙටට විතරක් නොවේ. ඕට කිසි දිනක අමතක වෙන එකක් නෑ. ස්තුතියි කරුමනාකරතුමාට යනවා ඔහුට හිමි තිරණය ලබා ගන්නවා. සහ ටීම් ෆිනික්ස් සියලුම ක්‍රීඩකයන් පැමිණෙන ඔබ කණ්ඩායමේ සමූහ ඡායාරූපයට පෙනී සිටින්නට. ඉක්මනටම තරගය අප දැන් ආරම්භ කරමු. හොරණ යුනයිටඩ් ලකුණු 31ක් ලබා ගත යුතුයි. පන්දු 24ක් තුලදී තරගයේ ජයග්‍රහණය කරන්න පන්දු වාරයකට ලකුණු 8කට අඩු දල වේගයක් පමණයි ඔවුන්ට ලබා ගැනීමට තිබෙන්නේ මේ තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා. ඒ නිසා මා විශ්වාස කරනවා හොරණ යුනයිටඩ් මේ මොහොතේදී ඥානාන්විතව ක්‍රීඩා කළ යුතුයි. එක පැත්තකින් ඔවුන්ගේ ඉෂ්ට කරගෙන ඔවුන්ගේ දල ලකුණු ලබා ගැනීම වේගය ඉහළට ගන්නට. මොකද ප්‍රසාද ලකුණු සම වූ තැන ඒක සෑහෙන වැදගත් වෙන බව ඔවුන් දන්නවා. කාල ගණනේ ආරම්භ වී තිබෙන්නේ නිසා ඉක්මන් කරගත යුතුයි. මොරගායන MCC ආරම්භක පන්දු යවන්නා පන්දු 24ක් ලකුණු 31ක් පායින ශක්තිමත් කරමින් දැන් සූදානම් වෙනවා රවි රත්නායක ඉදිරියේ නිශාන්ත කුමාර ප්‍රථම පන්දු යොමු කරන්නට. පිටින්නට තනමක් ඇතින් පන්දු යොමු කර දුන්නේ. වයිට් පන්දුවක් ඉවර අතිරේක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. නිශාන්ත කුමාර පිටින්නට ඈත වැඩි ප්‍රථම පන්දුව තවත් ලකුණු 30ක් හරියටම අවශ්‍යයි. පන්දු 24ක් තුලදී තරගයේ ජයග්‍රහණය කරන්නට කුමාර යලි සූදානම් රවි රත්නායක ඉදිරියේ නිත්‍යානුකූල ප්‍රථම පන්දු යොමු කරන්නට. බලාපොරොත්තු දිශාවට නොවේ රත්නායකගේ පන්දු පහරෙල්ලුනේ. කෙසේ වෙතත් එක ලකුණක් කරා පිටිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා. ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිරන් පොලාට් ශ්‍රී ලංකාව බීකල අග්‍රගණීය වමත් පිටිකරුවෙක් වන මේ පාකිස්තාන T20 සංචාරයට ඊයේ දිනේදී මාදුටුවා එකතු වෙනවා. ඔහු පාකිස්තානයට බලා පිටත් ගියා. කොට්ටාව ධර්මපාලය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලද කුසල් ජනිත් පෙරේරා යන ක්‍රීඩකයන් පැලඳ ක්‍රීඩා කළ ජේසි අංක 55 පැලඳ පන්දුවට පහර දෙන ලහිරු සම්පත් දැන් සූදානම් වෙනවා ප්‍රථම පන්දුවාරි දෙවන පන්දුව පිළිගන්නට. හොඳ පන්දුවක් ඉක්පල් ලකුණක් කරලා ප්‍රතිමාරු කර ගන්නවා. බලමු ලකුණු සම්පූර්ණ කර ගන්නවා. පාද ලකුණක් කරන්නට බොහෝ දුරට ඉඩ කඩ තිබෙනවා. තමයි විශ්කර්මණය සටහන් කරන්නේ. පාදී දැවටුණු වගට මා ඊයේ දිනේත් අද උදෑසනත් සටහන් කළේ මේ කාරණය. මේ විංශකාර බෞද්ධතුන් හරි අපූර්වට මේ තරගමාලාවට අවශ්‍ය වෙන සහයෝගය ලබා දුන්නේ. ඒ නිසා තමයි ඉදිරියේදී ඔවුන් සෑහෙන කාර්යබහුලයි. හංගල දිවාරාත්‍රී තරගමාලාව ආදි ශිෂ්‍ය ඊට පසුව පියරත්න ප්‍රීමියර් ලීග් දිවාරාත්‍රී තරගමාලා මේ තරගමාලා කිහිපයකදී පෞද්ගලිකව මට ඔවුන්ව හමු වීමට නියමිතයි. ඉදිරි සති කිහිපය තුළදී ඇවරත් වැරෙන් පහරක් එල්ල කරනවා. ලකුණු 6යි නතර කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එම ලකුණු 6 සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 9 දක්වා ඉහළ නැගී තිබෙනවා. ඉතමත් හොඳ පන්දු පහරක් රත්නායක එල්ල කළේ කෙටි පන්දුවට. ඒ වගේම ඉස්සෙල්ලි ප්‍රින්ටර්ස් කණ්ඩායම ඔබ කණ්ඩායමේ සමූහ
අරවා පහරක් කෙල කිරිමින් එක ලකුණක් කරා ප්‍රතිමාරු කරගන්නවා. මිනිත්තු 3කුත් තප්පර 20ක් ගත වී තිබෙනවා. තවමත් ප්‍රථම පන්දුවාරය මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ඒ වගේම දැන් අපි සූදානම් වෙනවා තවත් කණ්ඩායමකට හිමි කළමනාකාරවරියෙකුට හිමි සිහිවටන තිලිනය පිරිනමන්නට බලාපොරොත්තු වන්නේ. බලමු මේ පන්දුවෙන් පසුව මාහුට ආරාධනා කරට බලාපොරොත්තු වන්නේ බෙල් සිවත් කළා. නමුත් ප්‍රතිවිශකාරවරයා නිහඬයි ඉල්ලීම පිළිබඳව ඊතරම්ම සැලකිල්ලක් දැක්ුවේ නැහැ. පිටකරුවාගේ මම විශ්වාස කරන්නේ පාදයේ තිබුණා ඔහුගේ සීමාව තුළ. ඒ නිසා නැවත පුනරුපිනස් සලකා බැලීමකටවත් ගියේ නැහැ. පැහැදිලි තීරණයක් පිටි විශකාරවරයාම ලබා දුන්නා. ඒ නොදවි යාමක් හැටියට ප්‍රථම පන්දුවාරයේ අවසන් පන්දුව තුලයි ප්‍රිය හිතතුනි අප දැන් රෙඩි සිටි ලහිරු සම්පත් සූදානම් වන අවසන් පන්දුව පිළිගන්නට. අරවා පහරකට වෑයම් කරනවා. නමුත් ඉවර වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ලකුණු සටහන් දෙක තුනේම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11 දක්වා ඉහළ නැංගී තිබෙනවා. තවත් එක පන්දුවක් ඉතිරි වී තිබෙනවා. අප මීළඟ කළමනාකාරවරයාට හිමි ඇගීම් තිරණයක් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ පන්දුවෙන් පසුව එවර ලාපොල්ටස් පන්දුවක් කරවා පාරක් කෙල කරනවා. ලකුණු 4යි. නතර කර ගැනීමට අවකාශයක් නැහැ. මේ ලකුණු 4 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ඉහළ නැංගුණා. ලකුණු 31ක් පිටිපස්ස හඹාගෙන යමින් සිටින හොරණ යුනයිටඩ් ලකුණු 15යි. මේ වෙන විට කිසිදු කඩුලක් නොද වී මිනිත්තු 5ක් ගත වුණා ප්‍රථම පන්දුවාරය යොමු කරන්න. සෑහෙන වෙලාවක් ගත වුණා ප්‍රථම පන්දුවාරයට සයික්මන් කරගත යුතුයි. මා සූදානම් මිලගේ කළමනාකාරවරයාව කැඳවා ගන්නට ඔහුට හිමි සමරු තිරණය ලබා දෙන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ හොරණින් දිහු අපූර්ව හඬ පෞරුෂය වර්තමානයේ තුල සැලු පන්දුවේ ඉහළ ඉල්ලුමක් තිබෙන මගේ සහෝදර විස්තර විචාරකවරයා පසිදු උදයන්ග ඔබට ආරාධනා කරනවා ප්‍රධාන පීඨිකාව ආසන්නට පැමිණෙන ලෙස. යනුව හොරණ හොරණ වයිස් කණ්ඩායමේ කළමනාකාරතුමා එන මාරිමුතු ප්‍රසන්න මැතිතුමනි ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔබ ටීමේ ඇගීම් තිරණය ප්‍රධාන පීඨිකාව තුල සිට පසිදු උදයන්ගගේ යටින් ලබා ගන්නට. ඒ වගේම හොරණ වයිස් සියලුම ක්‍රීඩකයන් තමන්ගේ ඡායාරූපය ලබා ගත යුතුයි. ලකුණු 6යි. නතර කර ගැනීමට හැකියාවක් නැහැ. මේ ලකුණු 6 සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 23 දක්වා දැන් ඉහළ නැංගී තිබෙනවා. පස්සේ ඔබට ආරාධනා කරනවා ඊයේ දිනේදී පාදයේ ආබාධයකට ලක් වුණා උඩ පන්දුවක් රැක ගැනීමට ගොස් මාදුටුවාද උදෑසන සිට සෑහෙන අපහසු තත්ත්වයෙන් පසුවන්නේ ක්‍රීඩකයෙකු හැටියට ක්‍රීඩා කරන්නට නොහැකි තත්ත්වයකට පත් වී තිබෙනවා. පාදයේ ඇති වුණු ආබාධ තත්ත්වෙන් සයික්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මා පෞද්ගලිකව ඔහුට සෑහෙන ආදරය කරන බොහොම හිත පිරිසුදු චරිතයක් පසිදු මේ සිට බොහෝ දෙනෙකු පිළිගන්න ආකාරයක් කරන ඩ්‍රයිව් පහරකට වෑයම් කළා. බලමු ලකුණක් ලබා ගන්නවා. එක ලකුණක් ලකුණු සටහන් දෙක තුනයි. මේ ලකුණ සමගම මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 24 දක්වා ඉහළ නැංගී තිබෙනවා. තවත් ලකුණු 7ක් පමණයි ජයග්‍රහණයට අවශ්‍ය වී තිබෙන්නේ. පන්දුවාර දෙකකුත් පන්දු 3ක් තුලදී එක ලකුණක් කරා ප්‍රතිමාරු කරගනිද නැහැ. පන්දුව ෂෝට් තර්ඩ් මෑන් කලාපයේ දෙසට ඇදී ගියත් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගැනීමක් සිදුවන්නේ නැහැ. තර්ඩ් මෑන් ක්‍රොඩිකාව ඉදිරියට කැඳවාගෙන තිබෙනවා. එක ලකුණ නතර කිරීමේ අනුමුරින් ඔහුව ෂෝට් තර්ඩ් මෑන් කලාපේ රඳවාගෙනයි මේ පන්දුවම පන්දුයාමේ සිටින දිව්‍යනවා යලිත් පන්දුවක් යොමු කරන්නට ඉහළින් පහරක් කෙල්ල කරා. බලමු ලෝනෝන් කලාපයේ දෙසට පන්දු වැදී යද්දී ලකුණු 6යි. නතර කර ගැනීමට හැකියාවක් නැහැ. ඔබට මතක නම් මේ දෙවන ඉනිම ආරම්භ කරද්දී මා සඳහන් කරා හොරණ යුනයිටඩ් ක්‍රීඩකයන් බොහෝ දුරට එක ලකුණක් අවශ්‍යයි. පන්දුවාර දෙකක් පමණ අවසන් වනට මේ ඉලක්කය ඉහළට ගන්නට යනුව දැන් ඒ සාර්ථක වී තිබෙනවා. හොඳ පන්දුවක් ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා. යනුව පන්දුවාර දෙකක් අවසන් වදී ලකුණු 31 ජයග්‍රහී ඉලක්කය මේ දැන් හොරණ යුනයිටඩ් ක්‍රීඩකයන් පස් කර ගියනු. හොරණ යුනයිටඩ් මේ තරගමාලාවේ ක්‍රීඩා කළ සියලුම තරග ජයග්‍රහණය කළා. මේ උන් ජයග්‍රහණය කරන හතරවන ජයග්‍රහණය අඛණ්ඩව හතරවන ජයග්‍රහණයක් හොරණ යුනයිටඩ් ලබා ගනිද්දී අප ඉක්මනින්ම ඊළඟ තරගය ආරම්භ කිරීම සඳහා සූදානම් වෙනවා. පන්දු ලකින කණ්ඩායම ඉක්මනින්ම ක්‍රීඩා පිටියට පැමිණෙන ප්‍රේක්ෂකින් මේ ඔබ දකිනවා ඇති ක්‍රීඩක විවේකාගාර తాවකාලික ක්‍රීඩක විවේකාගාර මේ ඔබට පෙරෙන්නේ සජීවී විකාශය නරඹනවා නම් ක්‍රීඩකයන්ට එක් ස්ථාන වෙන් කර තිබෙනවා කණ්ඩායම් වලට. හරි අපූර්වට පසිදු පුබුදු ඉන්දුවර සමාවන පුබුදු ඉන්දුවර ප්‍රමුඛ සංවිධායකයන් මේ වන විට හොරණ යුනයිටඩ් තරග 4යි ජයග්‍රහණ 4යි පරාජයයක් නැහැ. ප්‍රසාද ලකුණු 8යි නෙට් රන් රේට් එක 7.6යි 9යි කරඳවාගෙන තිබෙනවා. දෙවනි ස්ථානයේ පසු වෙනවා ඉස්සලි ප්‍රින්ටර්ස් තරඟ 4යි ජයග්‍රහණ 3යි 1 පරාජයයි ප්‍රසාද ලකුණු 6යි නෙට් රන් රේට් එක 5.1 2යි 6යි වොරියර්ස් තරඟ 3යි ජයග්‍රහණ 3යි ප්‍රසාද ලකුණු 6යි නෙට් රන් රේට් එක 4.2යි 8යි 1යි සික්ස් සිග්මා තරඟ 4යි ජයග්‍රහණ 2යි පරාජය 2යි ප්‍රසාද ලකුණු 4යි නෙට් රන් රේට් එක 4.5යි 3යි ඒ කණ්ඩායම් හතර තමයි දැනට පිළිවෙලින් 1 2 3 4 ස්ථානවල සිටි. මොකද ඔබ දන්නවා ප්‍රථම ලීග් වටේ
ප්‍රථම ස්ථාන 4 සින්න කණ්ඩායම් 4 තමයි අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබා ගන්න. ඊට පස්සේ අවසන් තරඟ පැවැත්වෙන්නේ ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගමාලාවේ ආකෘතිය තුල ක්වොලිෆයර් 1 ඉන් අනතුරුව එලිමිනේටර් තරගයේ ක්වොලිෆයර් 2 ඉන් අනතුරුව අවසන් මහ තරගය අනුව තමයි අවසන් තරග 4 පැවැත්වෙන්නේ. ඉක්මනින්ම තරගය දැන් කොළාපිටිය තුල ආරම්භ කළ යුතුයි. කාලගණනය ආරම්භ වී තිබෙනවා. හැකිතාක් ඉක්මනින් තරගය ආරම්භ කළ යුතුයි. YA සිතුරු ක්‍රඩකයන් පැමිණිය යුතුයි සමූහ ඡායාරූපය ලබා ගන්නට ප්‍රධාන පීඨිකාව තුල. මොකද අනාගතයේ දිනක ඔබට අතීතය බලා සතුටු වන්නට තිබෙන්නේ මේ ඡායාරූප පමණයි. සමේ ඡායාරූප ලබා ගැනීම අදට වඩා ඔබට වටින්නේ අනාගතයේදී මේ ඡායාරූප දකින්න කල සමහරක් වෙලට තව ඔබ අවුරුදු 10ක් 15ක් 20ක් වයසට ගියත් ඔබට තරුණ කල මතක් වෙවි. මේ තරගමාලාව අනිවාර්යයෙන්ම මතක් වෙවි මේ ඡායාරූප දකින්න කල. ඉතින් ඔබේ ඡායාරූපය ලබා ගන්න හැටියට මතක් කරනවා. අපත පන්දුවට ෆයිල් එක කළා. අපේ දෙසින් පහර එල්ල කළා. නමුත් 40 මම ආසන්නයේදී පන්දුව නතර කර ගන්නවා. විටික් ලකුණක් ලකුණු සටහන් දෙක තුන අපතම ලකුණ ලකුණු සටහන් දෙක තුවන්නේ. ප්‍රථම ලකුණු සටහන් දෙක තුන මේ පන්දුවට පහර දෙමින් සිටින වොරියර්ස් කණ්ඩායමේ ආරම්භක පිටිකරුවන් දෙදෙනා හැටියට හෙට්ටිගේ සමගින් බුද්ධික ආයිනම ආරම්භ කර තිබෙන්නේ. චමල් උද්‍යංගව කැඳවා ගත්තා. ප්‍රථම පන්දු ආරේ ක්‍රියාත්මක කරන්නට දක්ෂ තුන්ගිරියා ක්‍රඩකයා වමතින් මදවේගී පන්දු යවනා. දැන් යලි සුදානම් රවුන්ඩ් විකට් ආකාරයෙන් පැමිණේ. ලෝපොල්ටස් පන්දුවක් යොමු කර දුන්නේ. පන්දු ඇදී යනවා ලෝනන් කලාපයේ දෙසට අතර වාරයේදී එක ලකුණක් කලා ප්‍රතිකරුවන් ප්‍රතිමාරු කරගන්නේ. අමිල මදිශංකට මතක ඇති පැහැදිලිවම චමල් ලොමයන්ග හොමාගම ප්‍රීමියර් ලීග් සීසන් 1 2 දෙකම ක්‍රීඩා කළා. ඉන් අනතුරුව සීසන් 3 ක්‍රීඩා කරේ නැහැ. ඔහු හොරණ ආසනයේ ස්ථිර පදිංචිකරුවෙකු බවට පත් වුණා. හොමාගම ක්‍රීඩා කළා. පැහැදිලිවම හොමාගම ආසනයට අහිමි වුණු තාමත් වටිනා සම්පතක් මේ පන්දයාමේ සිටින චමල් ලොමයන්ග දක්ෂ ක්‍රීඩකෙක්. තුන්ගිරියව්වෙම විශේෂඥ පන්දු යවන්නෙකු හැටියට තමයි බොහෝ දෙනා අතර ඔහු ප්‍රචලිත වුණේ. පසුගිය වකවානුව තුළ දිවෙනවා පන්දුවක් යොමු කරන්නට. රත්ොද පන්දුවක් යොමු කර දුන්නා. පන්දුව ඇදී යනවා. ෆයිල් එක කළා. පෙදෙසින් 4 තීමාව වෙත පන්දුව නතර කර ගන්නවා. බලමු විශ්කරවඩයාගේ තීරණය පිටේ යාන්ත්‍රමික දැවිටි තිබෙන හැඩක් තමයි පෙන්නුම් කරන්නේ. නෝ පිටිකරුවට ලකුණු එකතු වුණා. මේ ලකුණත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3ක් දක්වා දැන් ඉහළ නැගී තිබෙනවා. ලෝපොල්ටස් පන්දුවක් කිවර පිටේ ඉහළ කෙරවරක වන්නට පන්දු දැවටෙන පස්සුඹ එක ලකුණක් දුර්වල පන්දු නතර කර ගැනීමක්. ඉතාමත්ම දුර්වල පන්දු නතර කර ගැනීමක්. කනිෂ්ක මේ කනිෂ්කගෙන් කිසිසේත්ම බලාපොරොත්තු වෙ හැකි එකක් තත්ත්වයක් නෙවෙයි. ඔබ දකින ඇති සජීව විකාශය නරඹනවා නම් චමල් ලොමයන්ග පැමිණෙන විට තරම් සතුටකින් නෙවෙයි පැමිණෙන්නේ. මේ කනිෂ්ක ඔබ කුමක්ද සිදු කළේ කියා බොහෝ දුරට ඔහුගේ හිතින් ඔහුට දොස් පවරනවා ඇති. පන්දුව නතර නොගැනීම සම්බන්ධව ලකුණු 4ක් එකතු වුණා. මුල් ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 7ක් දක්වා ප්‍රිය හිත තුන ඉහළ නැංවී තිබෙනවා. බලමු වයිට් පන්දුවක් ආයිවර අතිරේක ලකුණක් අනිශ්චයකින් දෙකේ ක්‍රීඩකයා තනතිරුවේ හරි අඩකටත් වඩා දිවාවා ලකුණක් කරා යන්නට. නමුත් මේ මොහොතේදී හෙට්ටිගේ ප්‍රවේශම් වුණා. ලකුණක් කරා සමවන ජනිත් ප්‍රවේශම් වුණා. බුද්ධික ප්‍රවේශම් වුණා. ලකුණක් කරා ප්‍රතිමාරු නොකරගෙන සිටීමට බුද්ධික තනතිරුවේ රැඳී සිටිය යුතුයි. ඔහු තමයි අත්දැකීම් අති බහුල ක්‍රීඩකයා මේ සංචිතය තුළ සිටින ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන ක්‍රීඩකයෙක්. ඔහු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ඒ සංචිතයක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ අතීත දක්ෂතා ඊයේ දිනේ සිට තවමත් අපි දැක්කේ නෑ. මේ සිට අමිල මදුශංක සාක්ෂි දරයි හෝමාගම එක්සත් හිටපු ක්‍රීඩකයා. ඔහු ක්‍රීඩා කරන වකවානුව තුළ හෝමාගම එක්සත් මොනතරම් නම් අපූර්ව පිටිකරණ විලාසයක් පෙන්눔 කළාද කියා. සමහරක් විට දැන් ඔහු ක්‍රීඩාවෙන් තරමක් ඈත් වෙලා සිටින්නට පුළුවන්. හරියාකාරව දන්නේ නෑ. අතීතයේ අතිශයම බිහිස්සුණු පිටිකරුවෙක් මේ දකුණත් පිටිකරුවා. සුදානම් චමල් ලොමයන්ගේ ඉදිරියේ පන්දුවක් පිළිගන්නට. ආයවර ශබ්දයක් ඇසුණා. පිටේ දැවටි තිබෙනවා පැහැදිලිවම. යාළුව බුද්ධික වාසනාවන්ත ලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණා. බුද්ධික මේ තමයි මා සඳහන් කරේ ටයිමින් වල ගැටලුවක් තිබෙනවා. කල්යල් මැනීමේ ගැටලුවක් බුද්ධිකට තිබෙනවා. මේ අතීතයේ දුටු බුද්ධික නොවේ. පැහැදිලිවම ක්‍රීඩාවෙන් ඈත් වී සිටින්නට බොහෝ දුරට ඈත් වෙලා ඇති. ඔහුගේ පුහුණුව මදිකම දැන් නැති. සමහරක් විට ඔහු ක්‍රීඩා කරන ආකාරය දුටු කල ඔහුගේ පාද පැමිණීමේ තරමක ප්‍රමාදයක් තිබෙනවා පන්දුව වෙත. නැතිනම් ඔහු අති දක්ෂ ක්‍රීඩකයෙක් මා පෙර සඳහන් කළ අන්තර් සමාජ පළමු පෙළ අත්දැකීම් තිබෙන. අපි ඉක්මනින්ම සූදානම් වෙනවා තවත් අපූර්ව තිරණයක් ලබා දෙන්නට. ඒ තිරණය ලබා දෙන්නට මා
දීර්ඝ කාලීන මිත්‍රය පෞද්ගලිකව ඔහුටත් මම සෑහෙන ආදරය කරනවා. මා නොසිටි තැන්වල උනත් ඔබ දන්නා හොඳ මිතුරෙක් ඔබ සිටින තැනට වඩා ඔබ නොසිටි තැන්වලයි ඔබ ඔස්සවා තබන්නේ. මා ඔහු ගැන හැමදාමත් කියන්නේ ඒ කාරණය තමයි. සෙනරුවන් මඩපාත මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා මීළඟ ඇගීම් තිරණය ලබා දෙන්නට. හොමාගම ආසනයේ අපිට සෑහෙන සම්පතක් අදටත් නිහඬ සේවයක් කරන ඔහු වැඩිපුර කතා කරන්නේ නැහැ. හැබැයි ඔහු වැඩවලින් අවශ්‍ය හැම තැනදීම ලොකු සහයෝගයක් ලබා දෙන කෙනෙක්. ඔහුගේ අතින් අප සූදානම් වෙනවා මීළඟ කළමනාකාරවරයාට මේ ඇගීම් තිරණය ලබා දෙන්නට. මොරගහන MCC කණ්ඩායමේ කළමනාකාරතුමනි ලක්ෂිත මදුශංක ඔබට ආරාධනා කරනවා ඔබට එමි ඇගීම් සිහිවටන තිරණය ලබා ගන්නට ප්‍රධාන පීඨිකාව ආසන්නයට ලක්ෂිත මදුශංක මහතාටයි තිරණය ලබා දෙන්නේ. වගේම මොරගහන MCC කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට ආරාධනා කරනවා සමූහ ඡායාරූපය ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙස සෙනරුවන් මඩපාත මහතාතින් මම නැවතත් ඔබව තරගයේ දෙසට ඉක්මනින්ම අවධානය රැගෙන යනම් ප්‍රිය හිතතුනි ලකුණු 11යි එක කඩුල්ලයි පන්දුවාරයකුත් එක පන්දුවක් අවසන් වන විට සියල්ලම එකේ ඉලක්කම බවට පත් වී තිබෙනවා. පන්දුවාරය එක පන්දුවයි ලකුණු 11යි එක කඩුල්ලයි. දැන් සුදානම් ජානිත් හෙට්ටිගේ ඊළඟ පන්දුව පිළිගන්නට. හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් තරමක් අවුට්සිම් පන්දුවකට සමාන පන්දුවක් ඉවර යොමු කළ දුන්නේ සජී විදුලංග ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබුවා. ඔබ දකින්නට තිබිය ප්‍රේක්ෂකයන් තරමක පිටින් එළියට දෝරණයක් තිබුණා ඉවර සජීගේ පන්දුව තරමත් ප්‍රසාර්ථකයි ලකුණකට ඉඩ කඩ නැහැ. දැන් යලි සූදානම් මේ දෙවන පන්දුවාරේ තුන්වන පන්දුව ක්‍රියාත්මක කරන්නට. යලිත් තතාවක් හොඳ පන්දුවක් සජී යොමු කළ දුන්නා ඉවරත් ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ලකුණු සටහනේ වෙනසක් නැහැ. ලකුණු 11ෙම නතර වී තිබෙනවා. පන්දුවාරයකුත් පන්දු තුනක් අවසන් වන විට හොඳ පන්දුවාරයක් සජී මේ ක්‍රියාත්මක කරමින් තිබෙන මේ පන්දුවාරය තුල ලකුණු තුනක් මේ වෙන විට ලකුණු දෙකක් සමවන්න ලබා දී තිබෙන්නේ. ලකුණු තුනක් ලබා දී තිබෙනවා යනුව දැන් යාලි සූදානම් සජී මිලක පන්දු යොමු කරන්නේ. ඉවර වයිට් පන්දුවල් බලමු. නිපන්දුවක් ඉතාමත්ව නිවැරදි තීරණයක් ලබා දුන්නා. ඒ නිවැරදි මම මේ තමයි සදා කරන්නේ මේ යෝන් වීක්ෂකවරුන් ක්‍රිකට් පොතේ තිබෙන නීති හරියටම කරනවා. ඔබ දකින්නට ඇති පෙර පන්දුව තන තීරුවෙන් එළියේ පතිත උනේ. එවිට නිපන්දුවක් විය යුතුයි. ඒ තමයි මේ තරුණ වීක්ෂකවරයා සටහන් කරේ. නැතිනම් සමහරක් වීක්ෂකවරුන් අපි දකිනවා නොදැනුවත්කමට වයිට් පන්දුවක් ලෙස සටහන් කරන. හැබැයි තන තීරුවෙන් එළියේ පන්දුව පතිත වුණාට පසුව ඒ වයිට් පන්දුවක් ලෙස සටහන් නොකොට නිපන්දුවක් ලෙස සටහන් කළ යුතුයි. තමත් හොඳ තීරණයක් ලබා දුන්නා. දැන් ලකුණු 6ක් ලකුණු සටහන් එකතු වීමත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා ඉහළ නැගී තිබෙනවා. හොඳයි අපි සූදානම් හොරණ යුනයිටඩ් කණ්ඩායමට හිමි ඒ ඇගීම් තිරණය ලබා දෙන්නට. හොරණ යුනයිටඩ් කණ්ඩායමේ හොරණ යුනයිටඩ් ඇගීම් තිරණයත් අපි පසුවට කල් දමා යලි තරගයේ දෙසට ඔබේ අවධානය රැගෙන යන්නම්. ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි. දෙවන පන්දුවාරයේ අවසන් පන්දුව තුල අප රැඳී සිටින සජී යලි සූදානම් වෙනවා දෙවන පන්දුවාරයේ අවසන් පන්දුව යොමු කරන්නට. හරවා පහරක් කෙල්ල කළා බලමු කව කෝණ දෙසට වන්නට ලකුණු 6යි. නතර කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තවත් හොඳ පන්දු පහරක් කෙල්ල කරනු ලැබේ. එම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැගී තිබෙනවා. ලකුණු 28ක් හැටියට ලකුණු 28යි පන්දුවාර දෙකක් අවසන් අදී එක කඩුල්ලක් බිඳ වැටි අතරේක ලකුණු 4ක් සමගින් මේ ලකුණු 28 ලබාගෙන තිබෙන අවසන් පන්දුව සජී විදුරංගගේ තරම් හොඳ පන්දුවක් නොවි තරමක් ලොහු පන්දුවක් ඉවර යොමු කර දුන්නා. දැන් තුන්වන පන්දුවාරය ආරම්භ කිරීම සඳහා සූදානම් වන්නේ. තුන්වන පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා කසුන් සම්පත් කැඳවා ගන්නවා. ජේසි අංක 6 පැලඳ සිටින ක්‍රීඩකයා ඉමල්ක රණතුංග ඉදිරියේ මේ ඔබ දකින ඇති ඉමල්ක රණතුංග ස්ට්‍රයික් එන්ඩ් එක තුල නැගී සිටින දකුණත් පිටිකරුවා. ඔහු සූදානම් තුන්වන පන්දුවාරයේ ප්‍රථම පන්දුව පිළිගන්නට. වැරෙන් පහරක් කෙල කරනවා බලමු. ඉහළ නගිනවා උඩ පන්දුවක් ලෙස. හොරැක්ක ගැනීමට හැකියාවක් ලැබෙයි. ඉතාමත් ආසන්න අවස්ථාවක් ඉවර. කව කෝණ කඩකා ක්‍රීඩා පිටියට පන්දුව විසික් කළා 40 සීමාවෙන්. ඒ තරමක් ගුවනේ සිට පන්දුව විසික් කර දැමුවේ. ආසන්න අවස්ථාවක් කෙසේද අධිෂ්කාරවරුන්ගේ තමත් අවසන් තීරණය ලැබුණේ නැහැ. බොහෝ දුරට සාර්ථක පන්දුවක් පන්දු නතර කර ගැනීමක්
අනටම උසස් කරන ආකාරයට එකතු වී තිබෙන්නේ. තමත් ආසන්න අවස්ථාව විශිෂ්ට ගණයේ පන්දු නතර කර ගැනීම බාග 4 සීමාව ආසන්නයේදී ඉමල් කරන්නතුංග සමග ජනිත් එට්ටිගේ පන්දුවට පහදෙමි සිට 29යි එක කඩුල්ලයි පන්දු ආර දෙකකුත් එක පන්දුවක් අවසන් වන විට වරෙන් පහරක් කෙල කරනවා බලමු මෙවරත් උඩ පන්දුවක් ලෙස පැමිණෙන්නේ ලෝනන් කලාපයේ දෙසට හුරැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉවර අනවබෝධය තුල උඩ පන්දුව ගිලී ගියේ. පන්දු රකින්න දෙදෙනෙකු පැමිණියා. නමුත් උඩ පන්දුව රැක ගත්තේ නැහැ. 4 සීමාව ආසන්නයේ සිට පැමිණියා නම් ඒ උඩ පන්දුව රැක ගන්නට තිබුණා. ඒ අවස්ථාවන්ත සිදුවීමක් පැහැදිලිවම රැක ගන්නට තිබුණ උඩ පන්දුවක් ලකුණු 6ක් බවට පරිවර්තනය කළා. පන්දු ආර දෙකකුත් පන්දු දෙකක් අවසන් ලකුණු 35යි දැන් එක කඩුල්ලක් බිඳ වැටි වෝරියර්ස් ජනිත් එට්ටිගේගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුණු 24ක් දක්වා ඉහළ නැගී තිබෙනවා. ඉවරතරා පහරක් කෙල කරනවා මෙවර මිඩ්ඩිකට් කලාපයේ දෙසට වන්නට පන්දුව ගමන් කරද්දී පාස්සෙම එක ලකුණක් කරා දැන් ප්‍රතිමාරු කරගන්නේ මේ ලකුණ සමග මුල